හරි. අපි කරන්නේ දැන් ඔන්ලයින් ක්ලාස් එකේ දැන් මාස 6ක් තියෙනවා. ඉදිරි ප්ලෑන් එක මේ කියන්න යන්නේ. මාස 6ක් තියෙනවා. පළවෙනි මාස 3 අපි සම්පූර්ණ පාස් පේපර් ටික කතා කරනවා. පාස් පේපර් ටික සාකච්ඡා කරනවා පළවෙනි මාස 3. මොකද ගොඩක් අවුරුදු වල විභාගයට එන්නෙම පාස් පේපර් වලින් තියෙන ඒවා. ඒ නිසා සම්පූර්ණ පාස් පේපර් ටික 2015 ඉඳන් සාකච්ඡා කරලා ඉවරයක් කරගන්නවා ඔන්ලයින් ක්ලාස් එක තුලදී. හරි. ඒ වගේම ඊළඟ මාස 3ේදී අපි කරන්නේ අනුමාන ප්‍රශ්න පත්‍ර. එතකොට අනුමාන කරන්න ඉතුරු වෙන්නේ නැහැ පාස් පේපර් කරාම. පාස් පේපර් වල ඉස්සෙල්ලාම රචනා ප්‍රශ්න ටික කරලා ඉවරයක් කරගන්නවා. ඒක අපිට ප්‍රමාස 3ක්ම යනවා. සම්පූර්ණයෙන් විවරණයක් කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රශ්න කිව්වා ටිකක් උත්තරේ කිව්වා එහෙම නෙමෙයි. ඒ උත්තරේ සම්පූර්ණයෙන් විවරණය කරන්න ඕනේ. ඒ උත්තරේට අදාළ සම්පූර්ණ ඒකකයේ පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා සාමාන්‍ය එක පේපර් එකක් කතා කරන්න දවස් දෙකක් වගේවත් අවම දවස් දෙකක්වත් යනවා. ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. අපි ඒක මේ මාසේ ඉඳන් ඔන්ලයින් ක්ලාස් එකේ මාසෙට දවස් 5ක් කරනවා. ලබන මාසේ ඉඳන් මාසෙට දවස් 8ක් විතර දා ගන්නවා ක්ලාස් එක. එතකොට ගැටලුවක් වෙන්නේ කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් අපි වැඩේට යමු. 2015 එතකොට මේ පේපර් අමුතුවෙන් දාන්න ඕනේ නැහැ. මොකද ඔයාලා ගාව මාස්ටර් ගයිඩ් එකක්, පාස් පේපර් පොතක් එහෙම එකක් තියෙනවා ඇති. ඒ නිසා අමුතුවෙන් මේ පේපර් දාන්න ඕනි වෙන්නේ නැහැ. ගොඩක් අය ඉන්නවා රෙකෝඩින් එක බලන අය. අපේ ක්ලාස් එකේ පේමන්ට් එක කරලත් රෙකෝඩින් එක බලන ළමයි ගොඩක් ඉන්නවා. එයාලා අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලන්න ඕනේ. බලලා මට ඒ අදාළ සටහන් දාන්න ඕනේ. හරි? අද රෙකෝඩින් එක නම් ගැටලුවක් නෑ. අද රෙකෝඩින් එක හැමෝටම බලන්න පුළුවන් වෙන්න YouTube එකට දානවා. හරි. එහෙනම් අපි යමු 2015 රචනා පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ ගොඩනැගිලි වලින්. අපි එකේ ඉඳන් සාකච්ඡා කරගෙන යනවා. අද අපි ප්‍රශ්න ගොඩනැගිලි දෙකයි ඔටෝමොබයිල් දෙකයි සාකච්ඡා කරන්න try එකක් දෙමු. ගොඩනැගිලි දෙක ප්‍රශ්න තුනක්වත් සාකච්ඡා කරන්නේ නේද? ඔක්කොම ප්‍රශ්න 6ක් තියෙනවනේ. ඒක ප්‍රශ්න තුනක්වත් සාකච්ඡා කරන්න try එකක් දෙමු. පේපර් එකත් මම ගෲප් එකට දැම්මා. ගොඩක් ළමයි MCQ වලට කොහොම හරි ගේමක් ගහනවා. රචනා ප්‍රශ්න වලදී තමයි කෙලව ගන්න. ඒ නිසා අපි මේකේ දැන් අපි ගිය මාස දෙකේ MCQ ප්‍රශ්න සෑහෙන සාකච්ඡා කරා. අපි මේ මාසේ නම් රචනා ප්‍රශ්න වලට යනවා. හරි. මම හිතනවා පේපර් එක හැමෝම ගාම තියෙන්න ඕනේ. මේ වෙනකොට A level කරන ළමයි තව මාස 6යි. මේ වෙනකොට මාස්ටර් ගයිඩ් එකක් එහෙම නැත්නම් පාස් පේපර් පොතක් නැහැ කියන්නේ ඒක මේ සෝචනීය තත්ත්වයක්. හරි. ඒ නිසා මාස්ටර් ගයිඩ් එක තියෙනවා නම් අතට අරගන්න. අපි මේ ටික සාකච්ඡා කරගෙන යමු. හරි. පළවෙනි ප්‍රශ්නේ ගොඩනැගිල්ලක් සඳහා අතිවාරමක ඇති අවශ්‍යතාව සඳහන් කරන්න. හරි. එතකොට අතිවාරම. දුර වලංකයකට පුළුවන් වෙන්න ඕනේ අතිවාරමක් ඇඳලා කොටස් ටික නම් කරන්න. එතකොට මේක දැන් ඔයාලට පුළුවන් ඇති සමහරට ගොඩක් පුළුවන් අය ඉන්නවා. ඒ වුණාට මේක බලාගෙන ඉන්න ඕනේ. මොකද පෙරක් කොටස් අමතක වෙනවා අපිට. හරි. සරල අතිවාරමක් ඇඳලා කොටස් ටික නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඕනෙම කෙනෙකුට. ඒක බැරි නම් වැඩේ යවු. අතිවාරම් කානුව කැට කොන්ක්‍රීටය ඊපස්සේ කයිරු බැම්ම තෙත් නිවාරණ වැටිය අතිවාරම් කාණු පිරවීම මේ කාණු පිරවීම ඊපස්සේ ගෙබිම පස් පිරවීම ඊපස්සේ ගෙබිම කොන්ක්‍රීටය බිත්තිය පතුල් පටිය මේක ඊපස්සේ ගෙබිම සිමෙන්ති හෝ ටයිල් ඇතිරීම හරි ඊට පස්සේ මේ පැත්තේ කයිරු කපරාරුව ඔන්න ඔය වගේ අත්තිවාරම තියෙනවා ඊට මේක බිත්තිය ඔය කොටස් ඇඳලා නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට මේ ඔන්ලයින් ක්ලාස් එකේ වැඩේ තමයි මේව ඔළුවට දාගන්න එකටක් දාලා. නෝට් එකකට වඩා මේක ඔළුවට දාගන්න ඕනේ. අත්තිවාරම් කාණුව, කයිරු බැම් මේ කැට කොන්ක්‍රීටය මටත් පැටලුණා දැක්කනේ. ඔච්චර කියවන එකේ. එතකොට කොහොමත් මේව අමතක වීමේ සම්භාවිතතාවය වැඩි ඔයාලා. ඔයාලා එක සබ්ජෙක්ට් එකක් නෙමෙයි සබ්ජෙක්ට් තුනක් කවර් කරන්න එපා මේ මාස ටිකේ. නේ? කැට කොන්ක්‍රීටය, කයිරු බැම්ම, අතිවාරම් කාණු පිරවීම, ගෙබිම පස් පිරවීම, ගෙබිම කොන්ක්‍රීටය, ගෙබිම සිමෙන්ති හෝ ටයිල් ඇතිරීම මෙන්න මේක පතුල් පටිය
චුටි එකක් තියෙන මේ highlight කරන පතුල් පටිය. ඊපස්සේ මේක තෙත් නිවාරණ වැටිය, තෙත් නිවාරණ වැටිය, විත්තිය, කයරු කපරාරුව. එතකොට විභාගය අහනවා 2015 ප්‍රශ්නේ ඇයි මේ අත්තිවාරමක් දාන්නේ? මොකටද අත්තිවාරමක්? පළවෙනි කරුණ ගොඩනැගිල්ලේ ස්ථායීතාවයට ගොඩනැගිල්ලේ ස්ථායීතාවයට පළවෙනි කරුණ. එතකොට ඔයාලා අනිවාර්යෙන් නෝට් එකක් හදා ගන්න ඕනේ. හරි? අනිවාර්යෙන් කටුසටහනක් හදා ගන්න ඕනේ 2015 ලෙවල් කියලා ලියන්න. ඔයාලා ගන්න කට් සීට් බන්ඩල් එකක් අරගන්න. අරගෙන ලියන්න 2015 A level. අපි මේකෙන් ගේම ගහනවා. මේ පේපර් 15 16 17 18 19 20 21 22 23 24 පේපර් 10ක් තියෙනවා. මේ 10 කරොත් B එකක් ෂුවර්. පැහැදිලිද? මේ 10 කරලා මේ 10 බලාගෙන එක්සෑම් එකට ගියොත් B එකක් ෂුවර්. අය වෙන මුකුත් ඕනේ නැහැ. ඔය විෂය කොටස් අහුවෙච්ච නැති ළමයින්ට, තියරේ නැති ළමයින්ට, ඒ වගේ අයටත් සෑහෙන වටනවා මේ පේපර් 10 කරගෙන එක්සෑම් එකට ගියොත්. පේපර් 10ම රචනා ප්‍රශ්න ටික කරනවා. හරි. දැනටත් YouTube එකේ තියෙනවා 2022 23 ඉලෙක්ට්‍රොනික ඔටෝමොබයිල් ප්‍රශ්න සාකච්ඡා කරපුවා YouTube එකේ තියෙනවා. ගිහිල්ලා බලන්න පුළුවන්. හරි. 2015 වෙලවල කියලා ලිව්වා. පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම පළවෙනි රෝම ඉලක්කම A අකුර පේපර් එකේ දීලා තියෙන A අකුර. හරි. උත්තරේ මොකද්ද? ඇයි අතිවාරමක් පළවෙනි කරුණ? ගොඩනැගිල්ලේ ස්ථායීතාවයට හදා ගන්න නෝට් එක. ගොඩනැගිල්ලේ ස්ථායීතාවය 2015 වෙලවල් 5 A ගොඩනැගිලි ස්ථායීතාවයට ගොඩනැගිල්ල ගිලා බැසීම වැළැක්වීමට සම මට්ටම් මතු පිටක් ලබා ගැනීමට සම මට්ටම් ඒ කියන්නේ පොළව ලෙවල් නෑනේ පොළව තියෙන්නේ රැලි තිස භාවයක්. එතකොට ගොඩනැගිල්ලක් හදද්දී තිරස් භාවයක් ගන්න ඕනි. ඒකට අත්තිවාරමක් ඕනි. සම මට්ටම් මතු පිටක් ලබා ගැනීමට ගොඩනැගිල්ලේ කල් පැවැත්ම වැඩි කිරීමට ගොඩනැගිලි භාරය පොළවේ වැඩි ශේෂ්ඨඵලයක බෙදා හැරීමට ගොඩනැගිලි භාරය පොළවේ වැඩි ශේෂ්ඨඵලයක බෙදා හැරීමට ඔන්න ඔය කරුණු වලට අත්තිවාරමක් ඕනේ. අපි එහෙනම් ඔය කතා කරන්නේ 2015 A level 5 A අකුර කතා කරා. හරිනේ. 5 B අකුරෙන් අහනවා කොන්ක්‍රීට් අත්තිවාරමක 5 B හැමෝගම පාස් පේපර් එකේ අනිවාර්යෙන් එකක් ළඟට ගන්න. 5 B වලින් අහනවා කොන්ක්‍රීට් අත්තිවාරමක 1ට 3ට 6 වශයෙන් සඳහන් නැති විට ඒ කියන්නේ 1ට 3ට 6 වශයෙන් සඳහන් නැති විට ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා අහනවා. 1 කියන්නේ මොනවද? සිමෙන්ති. 3 කියන්නේ වැලි. 6 කියන්නේ මෙටල්. ඔන්න ප්‍රශ්නෙට උත්තරේ 2015 වෙලවල. මහා ලොකු අමාරුවක් නැහැ. ඔන්න 2015 වෙලවල ප්‍රශ්නෙට උත්තරේ. ඔන්න අපිට මේකේ ශ්‍රේණිය ලියන්න පුළුවන්. 1ට 3ට 6 කියන්නේ M 15 ශ්‍රේණියනේ. ඔන්න 1ට 3ට 6. තව ශ්‍රේණි වර්ග ටිකක් තියෙනවා කොන්ක්‍රීට් වල නේද? මේ ශ්‍රේණි වර්ග ටිකක් තියෙනවා. M20 25 30 මේකේ අනුපාතය ලිව්වොත් 1ට 2ට 4 මෙයාගේ අනුපාතය ලිව්වොත් 1ට 1/2ට 3 මෙයාගේ අනුපාතය ලිව්වොත් M30 1ට 2 ඔන්නෝ මතක තියෙන්න ඕනි. ඔය ශනික ඔළුවෙන් එන්න ඕනි ටින් ටින් ගාලා පේපර් එකක් අහපු ගමන් සියලු කරුණු ඔළුවේ තියෙන්න ඕනි. එනිසා මේ මාස 6 හැම ක්ලාස් එකකින්ම හැම තැනකින්ම ඔයාගේ වැඩේ කරගන්න. හරිනේ. ඔන්න එහෙනම් ඒකත් හරි. 5B හරි. 5C කොටස ගුණාත්මක කොන්ක්‍රීටයක් ලබා ගැනීම සඳහා කොන්ක්‍රීට් තැන්පත් කිරීම සහ සුසංහසනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. ගුණාත්මක කොන්ක්‍රීටයක් ලබා ගන්න නම්
ගුණාත්මක කොන්ක්‍රීටයක් ලබා ගැනීම සඳහා කොන්ක්‍රීට් තැන්පත් කරද්දීනුයි සුසංහසනය කරද්දීනුයි අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග 10. අයමු C කොටසේ අහනවා කොන්ක්‍රීට් දාද්දී තැන්පත් කිරීමේදී තැන්පත් කරද්දීනුයි සුසංහසනය කරද්දීනුයි තැන්පත් කරද්දීනුයි සුසංහසනය කරද්දීනුයි අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියලා අහනවා 2015 එළවෙ 5 C කොටසෙන්. පැහැදිලිද? හරි. කොන්ක්‍රීට් එකක් තැන්පත් කරද්දී සැලකිලිමත් විය යුතු සාධක. දැන් ප්‍රශ්නෙට ලකුණු දීලා තියෙනවා පුතා ලකුණු 12ක්. හරිද? මේ C කොටසේ ප්‍රශ්නෙට ලකුණු 12ක් දීලා තියෙනවා. මේ 12 ගන්න නම් අපි අනිවාර්යෙන් කරුණු දෙකක් අහලා තියෙනවානේ. තැන්පත් කිරීම සුසංහසනය කිරීම. එතකොට මේ එකකට ලකුණු 6 ගානේ දෙනවා. එතකොට මේ එකක කරුණු 3ක්වත් තියෙන්න ඕනේ. එක කරුණකට දෙක ගන්න. පැහැදිලිද? එකක කරුණු 3ක්වත් තියෙන්න ඕනේ. නැත්නම් ඔයාලට ලකුණු 12 හම්බ වෙන්නේ නැහැ. 12ට වඩා අඩු වගේක් තමයි හම්බ වෙන්නේ. පැහැදිලිද? එහෙනම් තැන්පත් කරද්දී සැලකිලිමත් විය යුතු සාධක. අනිවාර්යෙන් අපි දන්නවා කොන්ක්‍රීට් එකක් දාන්න කලින් සැටරිමක් හදනවා, අච්චුවක් හදනවා. මේ අච්චුව උඩින් තමයි කොන්ක්‍රීට් එක දාන්නේ. එතකොට මේ අච්චුව ශක්තිමත් නැති වුණොත් කොන්ක්‍රීට් දැම්මට පස්සේ කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ නිසා අංක 1 තමයි තැන්පත් කරද්දී සැලකිලිමත් විය යුතු සාධකයේ අච්චුවේ ශක්තිමත් බව. අච්චුවේ ශක්තිමත් බව පරීක්ෂා කිරීම. පළවෙනි එක තමයි අච්චුවේ ශක්තිමත් බව පරීක්ෂා කිරීම. අච්චුවේ ශක්තිමත් බව පරීක්ෂා කිරීම. හරිද? හරි. අච්චුවේ ශක්තිමත් බව. දෙවෙනි එක මිශ්‍ර කර විනාඩි 30කට පෙර තැන්පත් කිරීම. විනාඩි 30කට පෙර තැන්පත් කරන්න ඕනේ නැත්නම් හයි වෙනවා. නේ? මිශ්‍ර කර විනාඩි 30කට පෙර තැන්පත් කිරීම. නැත්නම් මොකද වෙන්නේ? හයි වෙනවා කොන්ක්‍රීටය. මිශ්‍ර කර විනාඩි 30කට පෙර තැන්පත් කිරීම. හරි. අය කරුණක් දැන් වාගේ ඔළුවේ තියෙන්න ඕනේ කරුණක් ඇවිල්ලා වාගේ ඔළුවේටත් දාලා කරුණක් ඇවිත් මේ වෙලාවේ තියෙන්න ඕනේ. හරි. අපිට අය ලියන්න පුළුවන් මීටර 1.2 මීටරයකට මීටර 1.2කට වැඩි උසක සිට තැන්පත් නොකළ යුතුය. මීටර 1.2කට වැඩි උසක සිට තැන්පත් නොකළ යුතුය. මීටර 1.2කට වැඩි උසක සිට තැන්පත් නොකළ යුතුය. ඊළඟට සුසංහසනය. අපි දන්නවා සුසංහසනය කරන එකේ ප්‍රධාන අරමුණ මොකක්ද? සුසංහසනය කරන එකේ ප්‍රධාන අරමුණ තමයි කොන්ක්‍රීට් එකක අභ්‍යන්තරයේ තියෙන වායු බුබුළු ඉවත් කර ගැනීම. හරිද? එතකොට සුසංහසනය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මොනවද ඒ ක්‍රම? අතින් සුසංහසනය කරන්න පුළුවන්. ඒක කොන්ක්‍රීට් එකකට කොටන්න පුළුවන් නේද? මේසන් හැන්දෙන් යකඩ පූරකින් ඒ වගේ එකකින් කොන්ක්‍රීට් එකට කොටන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යාන්ත්‍රික සුසංහසන ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. යාන්ත්‍රික සුසංහසන ක්‍රම තුනයි. මොනවද ක්‍රම තුන? අභ්‍යන්තර ගිල්ලුම් කම්පකය, ඊට පස්සේ බාහිර හැඩයම් කම්පකය, අනිත් එක තමයි පෘෂ්ඨීය කම්පකය. ඔන්න ඔය කම්පක වර්ග තුන පාවිච්චි කරලා අපිට පුළුවන් කොන්ක්‍රීට් එකක් වයිබ්‍රේට් කරන්න. වයිබ්‍රේට් කරන එක තමයි සුසංහසනය කරනවා කියලා කියන්නේ. ඔය සුසංහසනය කරාම කොන්ක්‍රීට් එක ඇතුලේ තියෙන වායු බුබුළු ඉවත් කරලා හොඳ ඝනත්වයක් සහිත කොන්ක්‍රීට් එකක් හදාගන්න පුළුවන්. සුසංහසනය අධික ලෙස කරොත් විසංගමණය වෙන්න පුළුවන්. විසංගමණය වෙනවා කියන්නේ මොකද්ද? කොන්ක්‍රීට් එකක ඝන සංඝටක. ඒ කියන්නේ අපි මේ මෙටල් ටික පහළට බහිනවා. මේ මෙටලුයි වැලි පහළට බහිනවා. මේ මෙටලුයි වැලි මේ යන්නේ මම. අතට දාන්නේ වැලි. රවුමට යන්නේ මෙටල්. සිමෙන්ති ටික මේ ඩොට් තියෙනවා. සිමෙන්ති ටික මොකද වෙන්නේ? ජලයත් එක්ක ඉහළට යනවා. සිමෙන්ති ටික ජලයත් එක්ක ඉහළට යනවා. ඔන්න ඕකට අපි කියනවා විසංගමනය. මේක වෙනවා සුසංහසනය වැඩිපුර කර. පැහැදිලිද? එහෙනම් සුසංහසනය කරද්දී සැලකිලිමත් විය යුතු සාධක. එකම තැන කිහිප වරක් සුසංහසනය නොකරන්නත් ඕනේ. පළවෙනි එක. ඒ කියන්නේ කොන්ක්‍රීට් ලෑල්ලක් ගත්තොත් මේක මෙතන සුසංහසනය කරලා ආයෙ මෙහෙ කරලා ආයෙම මෙතන කරන්න හොඳ නැහැ. එතකොට මෙතන විසංගමනය වෙනවා. පැහැදිලිද? එහෙනම් පළවෙනි කරුණ එකම තැන කිහිප වරක් සුසංහසනය නොකළ යුතුය.
එකම තැන කිහිප වරක් සුසංහසනය නොකළ යුතුය. අය එකක් වැරගැන්වුම් අසල සුසංහසනය නොකළ යුතුය. වැරගැන්වුම් කම්බි වල වද්දන්න හොඳ නෑ වයිබ්‍රේටර් එක. මොකද එතකොට කම්බි දැල එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට කම්බි දැලක් අපි ගත්තොත් මෙහෙම කම්බි දැලක් ගත්තොත් මේ කම්බි දැල එකට මෙහෙම බැඳලානේ තියෙන්නේ බයින්ඩින් කම්බි වලින්. එතකොට මෙතන සුසංහසනය කරද්දි මෙන්න මේ කම්බියේ වැදුනොත් මේ කම්බි දැලම හෙල්ලෙනවා. එතකොට මේ පැත්තත් වයිබ්‍රේට් වෙන්න පුළුවන්. එතකොට මෙහෙ කලින් වයිබ්‍රේට් කරලා නම් තිබ්බේ මෙතන වයිබ්‍රේට් කරද්දි මෙහෙ හෙල්ලුණොත් මෙහෙ අදිසු සංහසනය වෙනවා. පැහැදිලිද? අනිත් පැත්ත අදිසු සංහසනය වෙන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි කරුණ තමයි වැරගැන්වුම් කම්බි අසල සුසංහසනය නොකළ යුතුය. වැරගැන්වුම් කම්බි අසල සුසංහසනය නොකළ යුතුය. වැරගැන්වුම් කම්බි අසල සුසංහසනය නොකළ යුතුය. හරි කරුණු දෙකක් කිව්වා. අදිසු සංහසනය නොකළ යුතුය. වැරගැන්වුම් අසල සුසංහසනය නොකළ යුතුය. ඊළඟ එක තමයි වායු බුබුලු ඉවත් වන තුරු සුසංහසනය නොකළ යුතුය. කළ යුතුය. වායු බුබුලු ඉවත් වන තුරු සුසංහසනය කළ යුතුය. වායු බුබුලු ඉවත් වන තුරු සුසංහසනය කළ යුතුය. හරි. ඔන්න එහෙනම් අපි 2015 පහේ C කොටස කතා කරා. අපි යමු 2015 පහේ D කොටසට. D කොටස කියනවා ඉංග්‍රීසි බැමි ක්‍රමයෙන් මිලිමීටර් 225ක් පළල අංශ කණුවක බිත්ති මුල්ලක් සඳහා ගඩොල් එළන අන්දම අඳින්න කියලා. ඉංග්‍රීසි බැම්මක අංශ කණුවක්. හරි එතකොට දැන් යම් ළමයෙකුට ඉංග්‍රීසි බැම්මේ අනිත් ඒවා බැරි නම් දැන් ඔයාලට පුළුවන් ඒවා ටික හොයාගන්න. ඔයාලට අවබෝධයක් ගන්න හැකි මෙහෙම ක්ලාස් එකකින් ඔයාලට පුළුවන් දේවල් සහ බැරි දේවල් ටික. හරි ඔන්න එල් සංදි අදින්න කියලා කියන්නේ. මම එල් ඇන්ගල් දෙකක් ඇඳ ගන්න. එල් ඇන්ගල් දෙකක් ඇඳගත්තා. පළවෙනි එල් ඇන්ගල් එක දෙවෙනි එක. මතක තියාගන්න මෙන්න මෙහෙම එල් දෙකක් ඇඳා. හරි පළවෙනි එල් එකේ මේ පැත්තට මෙහෙම ඉරක් ගහනවා. දෙවෙනි එල් එකේ ඒ ඉර අනිත් පැත්තට ගහනවා. හරි නේද වැඩි? දෙවෙනි එල් එකේ ඒ ඉර අනිත් පැත්තට ගැහුවා. දැන් ඒ ඉර ගහපු තැනට ආනබන්දු අඳින්න ඕනේ. ඉරට ආනබන්දු අඳින්න. ඔන්න ඉරට ආනබන්දු ඇඳ. ඔන්න ආනබන්දු. ඔන්න හරි. මේකෙත් ඒ ඉරට ආනබන්දුව සම්බන්ධ කරනවා. ඔන්න ආනබන්දුව. දැන් ආනබන්දුව තියපු පැත්තට ඔලුගල්. ඔලුගල් බැම්මනේ ආනබන්දුව තියන්නේ. බඩගල් බැම්මේ නෙමෙයි. ඔන්න ඔලුගල්. අනිත් පැත්තට බඩගල්. හරි එහෙනම් මේකේ ආනබන්දුව තියපු පැත්තට ඔලුගල් අනිත් පැත්තට බඩගල්. ඔන්න හරි. පැහැදිලිනේ වැඩේ? එතකොට බඩගල් ඔලුගල් කියන ඒවා නම් දැනගෙන ඉන්න ඕනේ දැන්. සාමාන්‍ය මේ ක්ලාස් එක කරන්නේ 26 ළමයින්ටවත් 27 ළමයින්ටවත් නෙමෙයි 25 මේ පාර එක්සෑම් ලියන අයටයි සෙකන්ඩ් සයි කරන අයටයි. එතකොට එයාලා ඔලුගල බඩගල දන්නේ නැත්නම් මම කියන්නේ උන් එක්සෑම් ලියන්න එපා. මොකද උන්ට එහෙම කරන්න බෑ මේ ටිකේ. හරිනේ? එහෙනම් ඔන්න D කොටසක් හරි. ඊළඟට E කොටස අහනවා ඉංග්‍රීසි බැමි ක්‍රමයේ ඉදිරි ආරෝහණයක් ඇඳ ඒ මත පහත සඳහන් කොටස් නම් කරන්න. ඉංග්‍රීසි බැමි ක්‍රමයේ ඉදිරි ආරෝහණයක් අඳින්න කියලා කියනවා. හරි අපි හිතමු. ඒ මත පහත සඳහන් කොටස් නම් කරන්න කියලා කියනවා. ඉංග්‍රීසි බැම්මක ඉදිරි ආරෝහණයක් ගත්තාම අපි දන්නවා බඩගල් වරියක්. ඊට පස්සේ ඔලුගල් වරියක්. ආයම බඩගල් වරියක්. ආයම ඔලුගල් වරියක්. හරිනේ බඩගල් වරියේ බඩගල් යනවා මෙහෙම. ඔය අතර බඩගල් යනවා. හරි හරි ඊළඟ වරිය ඔලුගල් යනවා.
බඩගල් වරිය ඊට පස්සේ ඔලුගල් වරිය අනිවාර්යෙන් මේ හරිය දාන බන්දුවක් තියන්න ඕනේ. ඊට පස්සේ ඔලුගල ඔය විදිහට කොහම යනවා. ඊපස්සේ මේ පැත්තේ ඉවර කරනවා නම් මෙතෙන් දාන බන්දුවක් තියලා මෙතනින් ඔලුගල දාලා ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ වරිය මොකක්ද ආයෙම බඩගල් වරිය කොහම යනවා. උස්තර එක හා සමානව තියෙන්න බෑ. හරි ඊට පස්සේ ආයෙම ඕන නම් තව වරියක් යන්න හැකි. ඒකත් ඔලුගල මෙතනින් දාන බන්දුව තිබ්බා. එහෙම ඇඳගෙන යන්න පුළුවන්. මේකේ අතිවැස්ම ගඩොලේ දිගින් 4න් එකක් තියෙනවා. මෙතන මෙහෙම අනුබන්ධව තිබ්බා. ආයෙම ද්විතීය සම්පූර්ණ කරගන්න. හරි ප්‍රශ්නේ කියනවා නම් කරන්නලු සිරස් කුස්තුර තිරස් කුස්තුර අතිවැස්ම. හරි අපි නම් කරමු සිරස් කුස්තුරයක් කියන්නේ මෙන්න මේ සිරස් අතට තියෙන ඒවා. මේවා සිරස් කුස්තුර. තිරස් කුස්තුර කියන්නේ මෙන්න මේ හරස් අතට තියෙන ඒවා. මේවා තිරස් කුස්තුර. එතකොට අතිවැස්ම කියලා කියන්නේ නිර්වචනය කරොත් අනුයාත වරි දෙකක සිරස් කුස්තුර දෙකක් අතර ඇති තිරස් දුර. අනුයාත වරි දෙකක සිරස් කුස්තුර දෙකක් අතර ඇති තිරස් දුර. සිරස් කුස්තුර දෙකක් ගමු අනුයාත වරි දෙකක. අපි ගමු මෙන්න මෙතනයි මෙතනයි. මෙන්න මේ highlight මම ටිකක් වැඩිපුර පාට කරන්නම් ඒ තැන් දෙක මෙතනයි. මෙන්න මේ හරියයි. මේ අතර තියෙන තිරස් දුරට කියනවා අති වැස්ම. මේකට අපි ඊතලයක් දැම්මා අති වැස්ම. ඔන්න අපි ඊ කොටසත් සාකච්ඡා කරා. F කොටස කියනවා 2015 ගොඩනැගිලි F කොටසේ රෝම ඉලක්කම් දෙකක් තියෙනවා. පළවෙනි රෝම ඉලක්කම පළවෙනි එකෙන් කියනවා ගෙබිම පස් පුරවද්දී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග. ගෙබිම අපි දන්නවා ගෙබිම. දැන් ඒකේ කියනවා ඊළඟ ප්‍රශ්නේ ගෙබිම නිමහම් කිරීම සඳහා සුදුසු නිමහම් වර්ග තුනකුත් සඳහන් කරන්න කියන. හරිද? එහෙනම් ගෙබිම පස් පිරවීම. ගෙබිම පස් පිරවීම දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. අපි දන්නවා ගෙදරක පස් පුරවනවා කියන්නේ ගේ ඇතුලේ කයුරු බැමි දෙක අතර පස් පුරවනවා. මේ පස් පුරවද්දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. ලකුණු දීලා තියෙනවා. ඒකට ලකුණු 24ක්. ලකුණු 24ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක ලකුණකට චුට්ටක් වැඩි. මුළු පේපර් එකේ එක ලකුණකට චුට්ටක් වැඩි ලකුණු 24ක් කියන්නේ. හරි. එහෙනම් ලියමු ගෙබිම පස් පුරවද්දී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග. ඕනේ අපිට ඒක අඳින්නත් පුළුවන්. කයුරු බැමි දෙක ඇඳම මෙහෙම. ඔයාලට ලොකු විස්තරයක් මේක ගැන ලියනවා නම් කයුරු බැමි දෙක අතරනේ ගේ ඇතුලේ පස් පුරවන්නේ. මෙන්න කයුරු බැමි දෙක. මේ කයුරු බැමි දෙක අතර තමයි ගෙදරක පස් පුරවන්නේ. ඔන්නෝම ඇදලා මේක තමයි ගෙදර පස් පිරවුම. ඔන්නෝම දාන්න පුළුවන්. ගෙබිම පස. ගෙබිම පස. මේකෙදි අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග ගල් මුල් වලින් තොර ලියා ගන්න ඕන නම් ගල් මුල් වලින් තොර පිරිසිදු ගල් මුල් වලින් තොර දිරණ ද්‍රව්‍ය වලින් තොර සුදුසු පස් වර්ගයක් සුදුසු පස් වර්ගයක් තෝරාගෙන මිලිමීටර් 150ක් පමණ ඝනකම්. මෙන්න මේ තට්ටුවක් මෙන්න මේ වගේ තට්ටුවක් දානවා. මිලිමීටර් 150ක් පමණ ඝනකම්. මේ වගේ පොඩි ස්තරයක් දානවා. මිලිමීටර් 150ක් පමණ ඝනකම් තට්ටු වශයෙන් යොදා. මේ විදිහේ තට්ටුවක් දානවා. තට්ටු වශයෙන් යොදා ජලය යොදමින් අවශ්‍ය මට්ටම ලැබෙන තෙක් අවශ්‍ය මට්ටම මේ උඩනේ ළමයි මේ මෙන්න මේ උඩ අවශ්‍ය මට්ටම ලැබෙන තෙක් තැලීම සිදු කළ යුතුය. හරි. එහෙනම් F වල දෙකට යමු. ඔන්න F වල එක ඉවරයි. F වල එකට උත්තරේ දුන්නා. F වල දෙකේ අහනවා ගෙබිම නිමහම් කිරීමට සුදුසු නිමහම් වර්ග තුනක්. ඒ කියන්නේ නිමහම් පාඩම මම මේක කලින් මේ ක්ලාස් එකේදීම කරා. අදත් ඕනේ නම් කියන්න චුට්ටක් මේ
chat එකට එන්න ඕනි chat එකෙන් දාන්න නිමහම් ක්‍රම චුට්ටක් මතක් කරන්න කියලා ඔය නම් කියන්න නිමහම් ක්‍රම ටික කියලා දෙන්න මුලින් ඉඳන් හරි ගෙදරක බිම නිමහම් කරන්න ගන්න ක්‍රම සිමෙන්ති දාන්න පුළුවන් ටයිල් අතුරන්න පුළුවන් mastic asphalt terrazzo ගෘණලිතික් ඔය වගේ දේවල් පුළුවන් හරි නිමහම් ක්‍රම ඕන නම් කියන්න ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් ආයෙනම් මේකේ දෙකට උත්තරේ සිමෙන්ති අතුරුම ටයිල් ඇතුරුම mastic asphalt ගෘණලිතික් හරි ඔන්න ඔය වගේ ඒවා පාවිච්චි කරනවා හරි එහෙනම් අපි යමු 2015 A level පස්වෙනි රචනා ප්‍රශ්නය සාකච්ඡා කරලා ඉවරයි ඕනනම් නිමහම් ක්‍රම ටික ටක් ගාලා පොඩි විස්තර කිරීමක් කරන්නද ඕනේ නැනේ හරි එහෙනම් අපි යමු 2015 A level 6 වෙනි රචනා ප්‍රශ්නෙට 6 වෙනි රචනා ප්‍රශ්නෙට හරි මෙන්න මේ විදිය දීලා TDS එකක් දීලා තියෙනවා ඇස්තමේන්තුවක් හදන්න යන්නේ හරි ඉස්සලා ඇස්තමේන්තුව අදාළේ රූප සටහන මම බෝඩ් එකේ ඇඳ ගන්නම් මට එතකන් විනාඩියක් දෙන්න ඇස්තමේන්තුව 2015 A level 6 වෙනි රචනා ප්‍රශ්නය කතා කරන්න යන්නේ 6 වෙනි රචනා ප්‍රශ්නය මේකට අදාළ රූප සටහන මම ටිකක් ඇඳ ගන්නකම් ඉන්න ගොඩනැගිලි සැලැස්මක් දීලා තියෙනවා SLS 573 1999 සම්මතයට අනුව මේක ප්‍රමාණ ගන්න කියලා තියෙන්නේ. මේක මෙතන ජනෙල් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා දොරක් තියෙනවා. දොරවල් දෙකක් තියෙනවා. ජනෙලුත් දෙකක් තියෙනවා. ජනෙල් වල D වල මිනිමම දොරක මිනිමම 900 වැඩි කිරීම 2200 දීලා තියෙනවා. ජනෙල් එක වින්ඩෝ එක 1200 වැඩි කිරීම 1500 කියලා දීලා තියෙනවා. බිත්ති ඝනකම 225යි. පිටින් ඇතුලෙන් මිනුම දීලා තියෙනවා. ඇතුලෙන් මිනුම දීලා තියෙනවා. පළල 4000යි. උස 2500යි. බිත්ති උස 3000ක් කියලා දීලා තියෙනවා. බිත්තියේ උස 3000ක් කියලා දීලා තියෙනවා. හරිනේ. එහෙනම් පළවෙනිටම කියන්නේ ගොඩනැගිලි මධ්‍ය රේඛා දිග සොයන්න කියලා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න මේ වගේ එකකදී ඔයාලා TDS පත්‍රය තුලම මේ ගාන හදන්න ඕනේ. ඒක TDS පත්‍රයක් ඇඳ ගන්න ඕනේ. හරිද? TDS පත්‍රය අඳින්න පුරුදු වෙන්න ඕනේ. TDS පත්‍රයක් දෙන්නේ නැහැ විභාගෙ. TDS පත්‍රය ඇඳ ගන්න ඕනේ. මෙතනින් විස්තරය ඊට පස්සේ TDS හරිනේ TDS description විස්තරය ඔන්න ඔය විදිහට TDS පත්‍රය ඇඳ ගන්න ඕනේ. හරි. එහෙනම් අපි යමු වැඩේට පළවෙනි ප්‍රශ්නේ මධ්‍ය රේඛා දිග හොයන්න කියලා කියනවා. මෙන්න මේ මැද. මෙන්න මේ මධ්‍ය රේඛා දිග. මේක හොයන විදිහ තවදුරටත් බලා ගන්න ඕනේ නම් YouTube channel එකේ TDS පත්‍ර සැකසීම කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒක ආයෙම බලන්න. වීඩියෝ දෙකක් තියෙනවා. මූලික කරුණු ටිකත් එක්ක ඒක පැහැදිලි කරනවා. හරි? playlist එකට ගිහිල්ලා බලන්න TDS පත්‍ර සැකසීම කියලා මූලික කරුණු ටිකත් එක්ක පැහැදිලි කිරීමක් තියෙනවා. හරි. ඒ නිසා මම මේකටක් ගාලා හදනවා. පළවෙනි ප්‍රෝමිලක්කම බිත්ති සැලැස්මේ මධ්‍ය රේඛා දිග ගණනය කරන්න. ඒ කොටස මධ්‍ය රේඛා දිග මේ පැත්තට බිත්ති කීයක් තියෙනවද? බිත්ති දෙකක් තියෙනවා. මේ බිත්තියයි එක බිත්තියක දිග 4000ක් කියලා දීලා තියෙනවා. සමානයි 8000යි. උඩ 8000ක් වෙනවා. හරි. ඊට පස්සේ මේ පැත්තට බිත්ති දෙකක් දීලා තියෙනවා. ඒ බිත්තියක දිග 2500ක් කියලා දීලා තියෙනවා. 2500යි. 2500 දෙකෙන් වැඩි කරාම 5000ක් වෙනවා. හරිනේ. ඔන්න ඒක ඒකත් හරි. හැබැයි මේ දීලා තියෙන පුතා මෙන්න මේ බිත්තිය මේ මැද හරි. මෙන්න මේ හරිය ඉඳන් දීලා තියෙනවා. එතකොට මධ්‍ය රේඛාව යන්නේ බිත්තියේ මැදට.
බිත්ති ඝනකම දීලා තියෙනවා 225ක් කියලා. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මේ බිත්තිය මේ කෑල්ල එකතු වෙන්න ඕනි. මම මේ පාට කරන කෑල්ල මේ පැත්තට එකතු වෙන්න ඕනේ, මේ පැත්තට එකතු වෙන්න ඕනේ. ඒකට මෙතන 225න් භාගය කෑලි දෙකක් එකතු වෙන්න ඕනේ. මෙතනත් එහෙමයි. මෙන්න මේ 225න් භාගය කෑලි දෙකක් එකතු වෙන්න ඕනේ. මෙතනත් 225න් භාගය කෑලි දෙකක් එකතු වෙන්න ඕනේ. මෙතනත් 225න් භාගය කෑලි බිත්තිය දෙපැත්තටම දෙකක් එකතු වෙන්න ඕනේ. 2යි 4යි 6යි 8යි. ඒ කියන්නේ 225න් භාගය කෑලි 8ක් එකතු වෙන්න ඕනේ. පැහැදිලිද? 225න් භාගය කෑලි 8ක් එකතු වුණාම කීයද? 225න් භාගය කෑලි 8ක් කියන්නේ කීයද? 900ක් නේ. 225න් භාගය කෑලි 8ක් කියන්නේ 900යි. එහෙනම් මධ්‍ය රේඛා දිග සමානයි 8000යි 5000යි 900යි එකතු කරන්න ඕනේ. එතකොට මධ්‍ය රේඛා දිග 13900ක් වෙනවා. හරි. ඔන්න මධ්‍ය රේඛා දිග හොයාගත්තා. එතකොට මේක හොයන විදිය තවත් අමාරු නම් YouTube එකට ගිහිල්ලා playlist එකේ බලන්න මධ්‍ය රේඛා දිගවල් හොයන විදිය ගැන TDS පත්‍ර සැකසීම කියලා සම්පූර්ණ විස්තරයක් තියෙනවා. වීඩියෝ දෙකක් තියෙනවා. ඒ වීඩියෝ දෙක බලුවා නම් හරියටම හරි. ඊළඟ ප්‍රශ්නේ අහනවා ගඩොල් බිත්ති සඳහා වර්ග මීටර වලින් ප්‍රමාණ ගන්න. ගඩොල් බිත්ති සඳහා දොර ජනෙල් අඩු කිරීම සඳහා වර්ග මීටර වලින් ප්‍රමාණ ගන්න. එහෙනම් අපි යමු මේක කොටස මම කරනවා මධ්‍ය රේඛා දිගාව 13900ක් 13900ක්. හරි ඒක මම පැත්තකින් ලියා ගන්නවා. මොකද ඒකට අනුව තමයි ඉදිරි ගණන් ටික ඔක්කොම හදන්නේ. ඊළඟ ගඩොල් බිත්ති සඳහා ප්‍රමාණ. හරි අපි ඊළඟ රෝම ඉලක්කම දානවා B කොටස ගඩොල් බිත්ති සඳහා ප්‍රමාණ. ගඩොල් බිත්ති බිත්ති වල උස ගුණ කරනවා මධ්‍ය රේඛා දිගෙන්. බිත්ති වල උස 3000යි. බිත්ති වල උස 3000යි. මධ්‍ය රේඛා දිග 13900යි. මේක මීටර වලින් වර්ග මීටර කරලා මිලිමීටර වලින් වර්ග මීටර කරලා මේක TDS පත්‍රයට ඇතුළත් කරන්න ඕනේ. මේක මීටර කරලා TDS පත්‍රයට ඇතුළත් කරන්න ඕනේ. 13900 මීටර කරාම 13.9යි බිංදුවයි. හරි. එතකොට බිත්ති වල උස 3000ක් කියලා තියෙනවා. 3000ක් කියන්නේ 3යි. හරි? 3යි. 3.0.0යි. මේක ගුණ කරලා මෙතනින් උත්තරය දාන්න ඕනේ. හරි? මේක ගුණ කරලා එතනින් උත්තරය දාන්න. අපි බලමු ගුණ කරලා කිව්වද කියලා. 13.9යි බිංදුව. දහතුනයි දශම 9යි බිංදුව ගුණ කිරීම 3යි 41.7යි බිංදුවක් වෙනවා බිත්ති සඳහා මේ ප්‍රමාණය 41.7යි බිංදුවක් වෙනවා 41.7යි බිංදුවක් වෙනවා හරිද පැහැදිලිද 41.7යි බිංදුවක් වෙනවා ඊළඟ ප්‍රශ්නෙන් කියනවා දොර ජනෙල් තියෙන තැන්වල බිත්ති බඳින්නේ නැහැ නේ දොරයි ජනෙල් එකයි තියෙන තැන්වල දොරවල් දෙකක් තියෙනවා ජනෙල් දෙකක් තියෙනවා ඒ වගේ ප්‍රමාණ අඩු කරන්න කියලා කියනවා දොර ජනෙල් තියෙන තැන්වල බිත්ති බඳින්නේ නැහැ ඒ වගේ ප්‍රමාණ අඩු කරන්න ඕනේ එහෙනම් අපි D දොර සඳහා අඩු කිරීම D දොර සඳහා අඩු කිරීම හරි D දොරේ ප්‍රමාණය බලන්න ඕනේ 900යි 2200යි එහෙනම් 0.9යි බිංදුවයි 2.2යි බිංදුවයි ඒ වගේ දොරවල් දෙකක් තියෙන නිසා මෙතනින් දෙක ගුණ කිරීම දාන්න ඕනේ. හරි. එහෙනම් මෙයාගෙන් ගුණ කරලා ඒන උත්තරේ දෙකෙන් ගුණ කරලා මෙතෙන්ට උත්තරේ දාන්න ඕනේ. හරි අපි දාමු හදලා 0.9යි බිංදුව වැඩි කිරීම 2.2යි බිංදුව වැඩි කිරීම 2 3.9යි 6යි දොර සඳහා අඩු කිරීම ඊට පස්සේ අපිට දාන්න පුළුවන් W ජනෙල් අඩු කිරීම එතකොට W ජනෙල් එකේ ප්‍රමාණයක් 1.2යි බිංදුවයි 1.5යි බිංදුවයි ඒ වගේ ජනෙල් දෙකක් තියෙන නිසා එලෙරක් ගහලා 2යි කියලා දානවා එහෙනම් 1.2යි බිංදුව වැඩි කිරීම 1.5යි බිංදුව වැඩි කිරීම 2 3.6ක් වෙනවා 3.6යි බිංදුවක් වෙනවා
ජනෙල් වල ප්‍රමාණය. එතකොට අපිට මේ දෙක එකතුව 3.6යි 3.96 එකතු වුනහම 7.56ක් වෙනවා. අපිට ඕනනම් මේ 41.7 බිංදුව මේක අඩු කරලා මෙතනින් දාලා විස්තරය ලියන්න පුළුවන්. හරි? නැත්නම් ඔහොම තිබ්බා කියලා ගැටලුවකුත් නැහැ. පැහැදිලිද වැඩේ? ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඕනනම් ටක් දාලා මේක වගුව දාගන්න. W channel අඩු කරා. හරි නේද? හරි. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේක කපරාරු කරන්න කියනවා. බිත්ති ඇතුළත කපරාරුව සඳහා වර්ග මීටර වලින් ප්‍රමාණ ගන්න කියනවා. බිත්ති වල ඇතුළත කපරාරුව. දැන් මෙන්න මේ ඇතුළ බිත්ති ටික කපරාරු කරන්න කියලා කියනවා. එතකොට මේ මේකේ මිනුම් දීලා තියෙන්නේ ඇතුළෙන් ඇතුළ තමයි. එතකොට කපරාරු කිරීම සඳහා ප්‍රමාණ ගද්දී බිත්ති අභ්‍යන්තර බිත්ති වල දිග බිත්ති උසින් ගුණ කරන්න ඕනේ. ජනෙල් දොරවල් තියෙන තැන් ටික අඩු කරන්න ඕනේ. හරි. එතකොට මේ ජනෙල් දොරවල් ටික මෙහෙමම තියලා අපි උඩ මකමු. මෙන්න මේ හරිය මකමු. මේ හරිය මකමු. ඔයාලා ලියා ගන්න නැතිනේ. මොනවා හරිය මකනවා. ප්‍රශ්නේ තමයි කපරාරුව සඳහා ප්‍රමාණ. ඊළඟ ප්‍රශ්නේ රෝමි තුන්වෙනි රෝමි ඉලක්කම අභ්‍යන්තර කපරාරුව අභ්‍යන්තර කපරාරුව මේ අතට බිත්ති 2.4000යි සමානයි 8000යි මේ අතට බිත්ති 2.2500යි සමානයි 5000යි සමානයි 13000යි. හරි. මොකද අභ්‍යන්තර මිනුම් දීලා තියෙන්නේ මෙතන ඇතුලෙන් ඇතුල මිනුම් ටික දීලා තියෙන්නේ. ඇතුලෙන් ඇතුල මිනුම් ටික දීලා තියෙන්නේ. එතකොට අය අමුතුවෙන් අඩු කරන්න එකතු කරන්න ඕනේ නැහැ. එතකොට කෙලින්ම බිත්ති වල උස 3000යි කියලා පේපර් එකේ දීලා තියෙනවා. එහෙනම් අපි මෙතෙන්ට දානවා 13.0.0 වැඩි කිරීම 3.0. පැහැදිලිද? එතකොට සම්පූර්ණ අභ්‍යන්තර බිත්ති ප්‍රමාණය මෙතෙන්ට එනවා. අභ්‍යන්තර බිත්ති වල ප්‍රමාණය. ඒ අභ්‍යන්තර බිත්ති ප්‍රමාණයෙන් අර දොර ප්‍රමාණයයි ජනෙල් ප්‍රමාණයයි අඩු කරන්න ඕනි. පැහැදිලිද? හරි. එහෙනම් මෙතන 39.0.0යි. හරිනේ. ඔය එතකොට ඔන්න සම්පූර්ණ TDS එක හදලා ඉවරයි. සම්පූර්ණ TDS එක හදලා ඉවරයි. ඔන්න එතකොට අපි 2015 A level 6 වෙනි රචනා ප්‍රශ්නෙත් කතා කරා. 6 වෙනි රචනා ප්‍රශ්නෙත් කතා කරලා ඉවරයි. මේකත් දාගන්න අභ්‍යන්තර කපරාරුව කියලා දාලා මේකත් හදාගන්න. 6 වෙනි රචනා ප්‍රශ්නෙත් කතා කරලා ඉවරයි. ටක් ගාලා එකක් දාගන්න නෝට් එකට ඔයාලගේ. හරි නේද? එතකොට 2015 ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. තව තියෙන්නේ ඔටෝමොබයිල් දැන්. එහෙනම් අපි යමු 7 වෙනි ප්‍රශ්නේ 2015 level 7 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න යමු. අපි ප්‍රශ්න දෙකක් සාකච්ඡා කරා.
හරි. 2015 ලෙවල් 7 වෙනි රචනා ප්‍රශ්නය. ඒ කියන්නේ ඒක තියෙන්නේ නිෂ්පාදන තාක්ෂණ වේදය. ඉස්සෙල්ලාම ප්‍රශ්නේ තියෙන්නේ නිෂ්පාදන තාක්ෂණ වේදය. TDS එකේ අවසානයේ ඩබල් ඉරි ගහන්න යටින් ඈ. ඒක මට ගහන්න බැරි වුණා. ඒක TDS එකේ යටින් ඩබල් ඉරි ගහන්න අනිවාර්යයි. ඒවා සාමාන්‍යයෙන් දැන් මේ පාර ලියන ළමයි ඉන්නේ ඒවා දන්නවනේ හැමෝම. එතකොට මේ ඩබල් ඉරි ගහන්නේ මොකක්ද කියන ඒවා හැම බලන්න ගිහිල්ලා මේ YouTube එකේ තියෙනවා. ඒවා ගහන්නේ මොන වගේ තැන් වලටද කියලා හැම. හරි. එහෙනම් ඊළඟ රචනා ප්‍රශ්නය. හරි. ඔයාලට දීලා තියෙනවා මෙන්න මෙහෙම රචනා ප්‍රශ්නය. වායු සමනය කරන ලද ගොඩනැගිල්ලක වාතය බෙදා හැරීම සඳහා භාවිත වන වාත ප්‍රණාල පද්ධතියක අබලන් වූ පලංචි සහිත ඇඳුමක් ඉවත් කර ඒ වෙනුවට අලුත් ඇඳුම් යෙදිය යුතු ඇත. එය ලෝහ තහඩුව මගින් නිපදවීමට අවශ්‍ය වේ. මෙම ඇඳුමෙහි දල රූප සටහන් පරිමාණයට ඇඳ නැත. පහත දැක්වේ. මෙහි සියලුම මිනුම් මිලිමීටර් වලිනි. හරි. මේක තියෙනවා මෙම පලංචියේ ඝනකම මිලිමීටර් 5ක් වන අතර පලංචි යාකරණ සිලින්ඩරාකාර කොටස සඳහා භාවිත වන තහඩුවේ ඝනකම 3 මිලිමීටර් වේ. 3 මිලිමීටර් වේ. හරි. ඇඳුම නිපදවීම සඳහා යොදාගත යුතු ලෝහයේ තිබිය යුතු යාන්ත්‍රික ගුණාංක දෙකක්. හරි. ලෝහවල තියෙන ඕනේ යාන්ත්‍රික ගුණාංක මොනවද? යාන්ත්‍රික ගුණාංක ඔක්කොම දන්නවා. හරි. නමුත් මේකේ අහන්නේ මේ ලෝහයේ තියෙන ඕනේ යාන්ත්‍රික ගුණාංක. අනිවාර්යයෙන් මේ ලෝහය නමන්න පුළුවන් වෙන්න ඕනේ. නමුවට පස්සේ දිග ඇරෙන්න බෑ. ඒ කියන්නේ හැඩ කරාට පස්සේ දිග ඇරෙන්න බෑ. එහෙනම් නමන්න පුළුවන් වෙන එකට අපි කියනවා තන්නියතාවය. එහෙනම් එක ගුණාංගයක් තමයි තන්නියතාවය. තන්නියතාවය තියෙන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ. තන්නියතාවය තියෙන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නේ 2015 ලෙවල් 7 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. තන්නියතාවය තියෙන්න ඕනේ. අය තියෙන්න ඕනේ සුවිකාර්යතාව. සුවිකාර්යතාව ලියා ගන්න ඒවා. ඔයාලා ලියලා තිබ්බත් කමන්නේ ආයෙම නෝට් එක හදාගන්න. සුවිකාර්යතාව තියෙන්න ඕනේ. එතකොට අහනවා ඊළඟ ප්‍රශ්නේ ඉහත යාන්ත්‍රික ගුණ දෙක වැදගත් වෙන්නේ ඇයි කියලා. එහෙනම් අපි ලියන්න ඕනේ තන්නියතාවය වැදගත් ඇයි? තන්නියතාවය වැදගත් ඇයි? තන්නියතාවය මොකටද වැදගත්? තන්නියතාවය වැදගත් වෙන්නේ තහඩුව නමා ගැනීමේ පහසුව සඳහා. ලියන්න තන්නියතාවය කියලා ලියලා උත්තරේ ලියනවා තහඩුව නමා ගැනීමේ පහසුව සඳහා. තහඩුව නමා ගැනීමේ පහසුව සඳහා. හරි. ඊළඟට සුවිකාර්යතාවය වැදගත් වෙන්නේ ඇයි? සුවිකාර්යතාව තහඩුව නැමීමෙන් පසු නැවත දිග හැරීම වැළැක්වීම සඳහා. තහඩුව නැමීමෙන් පසු නැවත දිග හැරීම වැළැක්වීම සඳහා. සුවිකාර්යතාවයෙන් සුවිකාර්යතාව කියන එකේ නිර්වචනය දන්නව නේද? සුවිකාර්යතාවය යනු බාහිර බලයකින් පහසුවෙන් හැඩය වෙනස් කර නැවත බලය මුදාහල විට හැඩය වෙනස් නොවීමයි. සුවිකාර්යතාව කියන්නේ මොකද්ද? බාහිර බලයකින් හැඩය වෙනස් කර බලය නිදහස් කළ පසු හැඩය වෙනස් නොවීමයි. හරි. එහෙනම් ඔන්න අපි 2015 ලෙවල් රචනා ප්‍රශ්න 7 ඒ කොටසේ රෝම ඉලක්කම් 1යි 2යි කතා කරා. ඒ කොටසේ රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 2 කතා කරා. හරිනේ. අපි ඊළඟට යමු ඊළඟ ප්‍රශ්නෙට. ඈඳුම් නිපදවීම සඳහා යෝග්‍ය වන ලෝහ වර්ගයක්. දැන් ඔය ඈඳුමක් නෙමෙයි උඩ තියෙන රූප සටහන තියෙන්නේ. මේක හදන්න යෝග්‍ය වන ලෝහ වර්ගයක් සඳහන් කරන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් ඔකට හරියන්නේ යකඩ තහඩුවක්. යකඩ තහඩුවක්. එහෙම නැත්නම් මෘදු වාණය කියලා ලිව්වත් හරි. යකඩ තහඩු කියලා ලිව්වත් හරි. එහෙම නැත්නම් මෘදු වාණය කියලා ලිව්වත් හරි. මෘදු වාණය කියලා ලිව්වත් හරි.
අපි යමු එහෙනම් ඒකේ B කොටසට. අපි එහෙනම් ඒ කොටසේ තුන්වෙනි ප්‍රශ්නේත් කතා කරා. ඒ කොටසේ තුනත් හරි. B වල එක. B කොටස B වල එකක් නෑ B තියෙන්නේ. පලංචි දෙක සහ ඇනතවු නිපදවීමේදී අනුගමනය කළ යුතු නිෂ්පාදන ක්‍රියාවලියෙහි පියවර අනුපිළිවෙලින් සඳහන් කරන්න. අපි බලමු දැන් මම මේ රූපය ඔහොම තියෙද්දිම තමයි කියන්නේ. පලංචි දෙක සහ ඇනතවු නිපදවීමේදී. මේකේ තියෙනවා මේ ඇන සිදුරු තියෙනවානේ. මේවා නිපදවද්දී මේ තියෙන ඇන සිදුරු මේවා නිපදවද්දී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය. මේ පලංචි දෙකයි ඇනතවුයි නිපදවද්දී දැන් මේකේ වටේට දෙපැත්තේ පලංචි දෙකක් තියෙනවා. මේ තියෙන පලංචි දෙක. මේ එකක් මේ අනිත් එක. මේ පලංචි එක ඇන තියෙනවා. ඇන සිදුරු තියෙනවා. ඇන දාන්න. ඒවා නිපදවද්දී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග අහන්න. නිෂ්පාදන ක්‍රියාවලියෙහි පියවර අනුපිළිවෙලින් දක්වන ලකුණු 36ක් දීලා තියෙනවා. හරි. අංක 1. අපි තහඩුවක් අරගෙන තහඩුව කපන්න කලින් අංක 1ට කරන්න ඕනේ මොකද්ද? සැලසුම්ම ඇඳ ගැනීම. නැත්නම් අපිට පුළුවන් එකේ සලකුණු කිරීම. හරි. අපි එහෙනම් ලියමු නිෂ්පාදන ක්‍රියාවලියෙහි පියවර සලකුණු කිරීම. සලකුණු කිරීම. සලකුණු කිරීම. හැබැයි සලකුණු කරන්න කලින් මැනගන්න ඕනි ළමයි. හරි? අපි කියන්නේ සැලසුම් කිරීම කියලා ලියගමු. සැලසුම් කිරීම. හරි? පලංචි දෙක සහ ඇනතවු නිපදවීම අනුගමනය කළ ක්‍රියාමාර්ගය. පළවෙනි එක සැලසුම් කිරීම. සැලසුම් කිරීම. පළවෙනි එක සැලසුම් කිරීම. හරි? දෙවෙනි එක තමයි අපිට අමුද්‍රව්‍ය සපයා ගැනීම ඕනේ නැහැ නේ. අමුද්‍රව්‍ය දීලා තියෙනවනේ. මේ ප්‍රශ්නේ කියනවා අමුද්‍රව්‍ය දෙනවා කියලා. පළවෙනි එකට ලියාගත්ත සැලසුම් කිරීම. දෙවෙනි එක දැන් ඔකේ තියෙනවා රවුන්ඩ් එකක් නේ. මේ ඇතුළත රවුමක් තියෙනවා, පිටත රවුමක් තියෙනවා. අපිට ඒක ලියන්න පුළුවන් මෙහෙම. ඇතුළත සහ පිටත වෘත මැන ගැනීම. ඇතුළත සහ පිටත වෘත මැන ගැනීම. ඇතුළත සහ පිටත වෘත මැන ගැනීම. දැන් වෘත දෙකක් තියෙනවා. පලංචි ඇතුළත සහ පිටත වෘත මැන ගැනීම. පිටත වෘතයක් තියෙනවා. ඇතුළත වෘතයක් තියෙනවා. මේ පිටත එක ඇතුළේ වෘතයකුත් තියෙනවා. මේ ඇතුළත සහ පිටත වෘත මැන ගැනීම. හරි. ඊළඟට එම මැනගත් මිනුම් වලට අනුව වෘත සලකුණු කිරීම. එම මැනගත් මිනුම් වලට අනුව මේ වෘත සලකුණු කරනවා. දැන් තහඩු කෑල්ලක් නෙවට හම්බෙන්නේ. තහඩු කෑල්ලක් හම්බෙන්නේ. මේ තහඩු කෑල්ල ඔක සටහන් සලකුණු කරනවා. එම මැනගත් මිනුම් වලට අනුව මේ වෘත සලකුණු කිරීම. සලකුණු කිරීම. දැන් සලකුණු කරා. දැන් වෘතවල මිනුම් විතරයි සලකුණු කරේ. තව මොනවද කරන්න තියෙන්නේ? තව සලකුණු කරන්න දේවල් තියෙනවද? මෙයාගේ තියෙනව මොනවාද? ඇන සිදුරු නේද? ඇන සිදුරු. ඊට පස්සේ අපිට නම් කරගන්න පුළුවන් එම වෘත්තය හතරට බෙදා ප්‍රධාන සිදුරු හතර සලකුණු කිරීම. එම වෘත්ත හතරට බෙදා ප්‍රධාන සිදුරු හතර සලකුණු කිරීම. ඔන්න සිදුරු හතර සලකුණු කරා. නේ එම වෘත්තයේ කොටස් හතරකට බෙදලා සිදුරු හතරක් සලකුණු කරා. මම මේ හයිලයිට් කරන තැන් වල සිදුරු හතර සලකුණු කරා. තව තියෙනවා වලට පේනවා සිදුරු. තව තියෙනවා 1 2 3 4. තව තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එම වෘත්තයේ මධ්‍ය ලක්ෂය හරහා විකර්ණ ඡේදනය කර. එම වෘත්තයේ මධ්‍ය ලක්ෂය හරහා විකර්ණයන් ඡේදනය කර. මෙන්න මෙහෙම ගහනවා මේ. එම වෘත්තයේ මධ්‍ය ලක්ෂය හරහා විකර්ණයන් ඡේදනය කර. මෙන්න මේවා ගහනවා මෙහෙම. එම වෘත්තයේ මධ්‍ය ලක්ෂය හරහා විකර්ණයන් ඡේදනය කර. එම වෘත්තයේ මධ්‍ය ලක්ෂය හරහා විකර්ණයන් ඡේදනය කර. අනෙකුත් සිදුරු හතර පිහිටිය යුතු ස්ථාන සලකුණු කිරීම. අනෙකුත් සිදුරු හතර පිහිටිය යුතු ස්ථාන සලකුණු කිරීම. හරි නේද? ඔන්න සිදුරුත් සලකුණු කරා. දැන් සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියනේ අහන්නේ.
ඊට පස්සේ දැන් සලකුණු කරලා විතරයි තියෙන්නේ ළමයි. දැන් මැනගත්තා, සැලසුම ඇඳා, මැනගත්තා, සලකුණු කරා. දැන් ආයෙ මොනවද කරන්න තියෙන්නේ මෙයාගේ? දැන් කරන්න තියෙන ඊළඟ කරුණ. අදාළ වැඩ කොටස කපා ඉවත් කර ගැනීම. අදාළ වැඩ කොටස කපා ඉවත් කර ගැනීම. අදාළ වැඩ කොටස කපා ඉවත් කර ගැනීම. දැන් කපලා ඉවත් කරගත්තා. තාම සිදුරු විද්දද? නෑ අඩුපාඩුවක් තියෙනව නේද? ඊළඟට කරන්න පුළුවන් මැදි පොන්චියෙන් සලකුණු කර මැදි පොන්චියෙන් සලකුණු කර මැදි පොන්චියෙන් සලකුණු කර අදාළ සිදුරු විද ගැනීම. මැදි පොන්චියෙන් සලකුණු කර විදුම් කටුවක් භාවිතයෙන් සිදුරු විද ගැනීම. සිදුරු විද ගැනීම. විදුම් කටුවක් භාවිතයෙන් සිදුරු විද ගැනීම. හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අපි මම ඕනනම් ආයෙත් මේක පැහැදිලි කරන්නම් මේ B කොටස. මේ B කොටස ආයෙත් පැහැදිලි කරන්නද? හරි ආයෙත් පැහැදිලි කරන්න එකපාරක්. පලංචි දෙක සහ ඇනතවු නිපදවීමේදී අනුගමනය කළ යුතු නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර. පලංචි දෙක තමයි ළමයි මේ දෙපැත්තේ තියෙන්නේ. මේ දෙපැත්තේ තියෙන පලංචි දෙක. ඒකේ ඉදිරි පෙනුමක් දීලා තියෙනවා මෙතන. ඉදිරි පෙනුමකුත්. හරි එතකොට මේක නිෂ්පාදන පියවර අහන්නේ. පළවෙනි පියවර තමයි සැලසුම් කිරීම. සැලසුම් කිරීම. හැබැයි සැලසුම දීලා තියෙනවා ගැටලුවක් නැහැ. ඒත් ලියන්න සැලසුම් කිරීම කියන එක. ඊළඟ පියවර තමයි පිටත වෘත්තය, ඇතුළත වෘත්තය සහ සිදුරු පිහිටිය යුතු ස්ථාන මැන ගැනීම. පිටත වෘත්තය සහ ඇතුළත වෘත්තය සහ සිදුරු පිහිටිය යුතු ස්ථාන මැන ගැනීම. පිටත වෘත්තය, ඇතුළත වෘත්තය සහ සිදුරු පිහිටිය යුතු ස්ථාන මැන ගැනීම. හරි. ඊට පස්සේ ලියනවා පිටත වෘත්තය සහ ඇතුළත වෘත්තය සලකුණු කිරීම. ඒ වගේ එකක් ඔයාලා ලියලා ඇති. මම මේ ආයෙ පැහැදිලි කරන්නේ. පිටත වෘත්තය සහ ඇතුළත වෘත්තය සලකුණු කිරීම. ඊට පස්සේ ලියනවා වෘත්තය හරි මැන්දෙන් දෙකට බෙදා ප්‍රධාන සිදුරු 4 සලකුණු කිරීම. බලන්න මේ විදිහට ලියුවා නේද? වෘත්තය හරි මැදින් දෙකට බෙදා ප්‍රධාන සිදුරු 4 සලකුණු කිරීම. ප්‍රධාන සිදුරු 4 සලකුණු කිරීම. ඊළඟට වෘත්තයට විකර්ණ ඡේදනය කර වෘත්තයෙහි විකර්ණ ඡේදනය කර මෙන්න මේ විදිහට වෘත්තයේ විකර්ණ ඡේදනය කර අනෙකුත් සිදුරු 4 සලකුණු කිරීම. අනෙකුත් සිදුරු 4 සලකුණු කිරීම. අනෙකුත් සිදුරු 4 සලකුණු කිරීම. හරි. ඊට පස්සේ වෘත්ත කපා ඉවත් කර ගැනීම. වෘත්ත කපා ඉවත් කර ගැනීම. වෘත්ත කපා ඉවත් කර ගැනීම. මැදි පොන්චියෙන් සිදුරු සලකුණු කර ඊළඟට මැදි පොන්චියෙන් සිදුරු සලකුණු කර විදුම් කටුවකින් විද ගැනීම. මැදි පොන්චියෙන් සිදුරු සලකුණු කර විදුම් කටුවකින් විද ගැනීම. හරි. ඔන්න එහෙනම් මේ ප්‍රශ්නේ දෙපාරක් පැහැදිලි කරා. අපි යමු C කොටසට. C කොටසට තව දෙකයි තියෙන්නේ නේ. පලංචි දෙක සහ එනතවු නිපදවීමේදී අවශ්‍ය වන මැනීමේ සලකුණු කිරීමේ නිෂ්පාදන උපකරණ සහ ආයුධ සඳහන් කර ඒවා නිෂ්පාදන ක්‍රියාවලියේ කවර නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නේදයි වගුගත කරන්න. හරි. අපි ඒ ටික ලියමු නේ. මැනීමේ සලකුණු කිරීමේ උපකරණ මොනවද කියලා. අපිට මොනවද ඕනේ වෙන්නේ? මැනීමේ සලකුණු කිරීමේ නිෂ්පාදන උපකරණ සහ ආයුධ. මනින්න සලකුණු කරන්න ගන්න නිෂ්පාදන උපකරණ සහ ආයුධ. අපිට ලියන්න පුළුවන්. මොනවද ඕනේ වෙන්නේ? මැදි පොන්චිය. අපි ලියමු. ඒක පාවිච්චි කරන කාර්යයක් අහනවා ඈ. අපි ලියනවා මැදි පොන්චිය. මැදි පොන්චිය. මොකටද ඕනේ වෙන්නේ? සිදුරු සලකුණු කිරීමට. සිදුරු සලකුණු කිරීමට. මැදි පොන්චිය ඕනේ වෙනවා. මැදි පොන්චිය කියලා ලිව්වා. ඉස්සරහින් ලියනවා. දැන් මේ ප්‍රශ්නෙට ලකුණු දීලා තියෙනවා. ලකුණු 21ක්. ඒ කියන්නේ උපාංග 5ක්වත් අඩුම ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ අංක 2 විදුම් උපකරණ. විදුම් උපකරණ
විදුම් යන්ත්‍රය කියලා ලිව්වත් හරි. මොකටද ඕනි වෙන්නේ? සිදුරු විද ගැනීමට සිදුරු විද ගැනීමට ඕනි වෙනවා. සිදුරු විද ගැනීමට ඕනි වෙනවා. හරිද? අය මොනවාද ඕනි වෙන්නේ? පීරක් ඕනි වෙනවා. පීර ඕනි වෙනවා. ඇයි? අර කතුරකුත් ඕනි වෙනවනේ. කහඩු කපා ගන්න කතුරක් ඕනි වෙනවා. කතුරෙන් කැපුවාම දාර හිටිනවනේ. මේ දාර ටික පීරෙන් ගාලා මේ නිමහම් කරගන්න පීරක් ඕනි වෙනවා. අපි ඒකට කියනවා නිමැවුම් කිරීමට. නිමැවුම් කිරීමට. තහඩුවක් කපපුවාම කතුරකින් දාර හිටිනවා. ඒවට අත කැපෙන්න පුළුවන්. ඒක පීරෙන් ගාලා හදා ගන්න පුළුවන් වෙනවා අපිට. හරි? ඊට පස්සේ මේක මිලිමීටර් කීයක් ඝනකම්ද අපිට තහඩුවෙන්ද කපන්න වෙන්නේ? වෙන මොකකින් හරිද කපන්න වෙන්නේ? ගොඩනැගිලි වායු බෙදාහැරීම පාවිච්චි කරන ප්‍රණාල පද්ධතියක අබලන්න වූ පළාත් සහිත ඇඳුමක් මේකේ ඝනකම දීලා තියෙනවද? මිලිමීටර් 5ක් නේද? මිලිමීටර් 5ක්. එතකොට මේක කතුරකින් කපන්න ටිකක් අපහසුයි. මේකට පෑසුම් දැල්ලක් ඕනි වෙනවා. හරි? අපිට අය ඕනි වෙනවා පෑසුම් උපකරණ. කතුරකින් කපන්න බෑ. පෑසුම් උපකරණ. පෑසුම් දැල්ල කියලා ලිව්වනම් හරි පෑසුම් දැල්ලක්. අදාළ වෘත කොටස් කපා ගැනීමට වෘත කොටස් කපා ගැනීමට පාසන පෑසුම් දැල්ලෙන් කපන්නත් පුළුවන් ළමයි ඈ. පෑසුම් දැල්ලෙන් ලෝහ කොටස් දෙකක් එකිනෙක කරන්න වගේම පෑසුම් දැල්ල මෙහෙම අල්ලගෙන ගියොත් මේ කැල්ල කැපිලා අයින් වෙනවා. හරි? පෑසුම් දැල්ලෙන් කපන්න පුළුවන්. හරි අය මොනවද ඕනේ? අපිට ඔය වෘත හදා ගන්න මේ කව කටුවක් නේද? එහෙම නැත්නම් කැලිපර් එකක් නේද? ඊට පස්සේ මිලුම් මනින්න ඔය මේ වාණේ කෝදුවක් අන්න ඒ වගේ දේවල් ලියන්න පුළුවන්. අපි ඒවා ලියමු. කෝදුව මුළු මට්ටම එහෙම නැත්නම් කැලිපරයක් මොකද ඕනේ? මිනුම් මැන ගැනීමට හරි. ඔන්න ප්‍රශ්නේ අහලා තිබ්බේ පලංචි දෙක සහ එනතවු නිපදවීමේදී අවශ්‍ය වන මැනීමේ සලකුණු කිරීමේ නිෂ්පාදන උපකරණ හා ආයුධ උපකරණ ලියලා ඒ භාවිත වන අවස්ථාව ලියන්න කියලා. හරි. එහෙනම් ඔන්න උපකරණ අපි ලිව්වා 1 2 3 4 5 භාවිත වන අවස්ථා ටිකක් ලිව්වා. පළවෙනි එක මැදි පොන්චිය ලිව්වා සිතුරු සලකුණු කරන්න. විදුම් උපකරණ ලිව්වා සිතුරු විදින්න. පීර ලිව්වා නිමැවුම් කරන්න. අර කපපුවාම දාර හිටිනවා. වෙල්ඩින් කරද්දි කපපුවාමත් එහෙම තමයි. පෑසුම් දැල්ල පාවිච්චි කරා කොටස් කපා ගන්න. කෝදුව මුළු මට්ටම කැලිපර් පාවිච්චි කරා මිනුම් මැන ගන්න. හරිද? ඔන්න එහෙනම් 2015 හත්වෙනි රචනා ප්‍රශ්නේ C කොටසත් කතා කරලා ඉවරයි. අපි යමු ඒකේ අවසාන ප්‍රශ්නෙට. හරි. අවසාන එක අහනවා ඈඳුමෙහි සිලින්ඩරාකාර කොටස නිපදවීමේදී අනුගමනය කළ යුතු නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර. ආයෙම අර සිලින්ඩරාකාර කොටස අහනවා දැන්. දැන් අහන්නේ සිලින්ඩරාකාර කොටස. මෙන්න මෙයා. මෙන්න මේ කොටස නිෂ්පාදනය කරද්දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග. ඒකත් ලියන්න ඕනේ. මොනවාද අර විදිහටම ක්‍රියාමාර්ග ලියන්න ඕනේ. දීලා තියෙන ලකුණු ගාන බලමු. අපි බලමු මේකේ ලකුණු ගාන. මේකට ලකුණු 18ක් දීලා තියෙනවා. කලින් එකට දීලා තිබ්බා ලකුණු 36ක්. ඒ කියන්නේ ඒකේ ලිව්වා තරම් ලියන්න ඕනේ නැහැ. ඊට වඩා අඩුවෙන් ලිව්වා නම් ඇති මේකට. පැහැදිලිද? ඔක බලන්න ඕනේ එක්සෑම් එකේදී. අනිවාර්යෙන් බලන්න ඕනේ. කලින් එකට 36ක් දුන්නා. ඒකේ ලිව්වා තරම් ලියන්න ඕනේ. ඊට වඩා ටිකක් අඩුවෙන් ලිව්වා නම් හරි. හරි. අපි ලියමු එහෙනම් අර සිලින්ඩරාකාර කොටස හදද්දී මේක ඇල්ල හදද්දී අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියලා. හරි. පළවෙනි එක තමයි මැන ගැනීම. සිලින්ඩරාකාර කොටස මැන ගැනීම. දෙක සලකුණු කිරීම. තුන
සලකුණු කරගත් ස්ථානවලට අනුව කපා ගැනීම කියලා ලියවනම් හරි. කපා ගැනීම. කපා ගැනීම. කපා ගැනීම. 4 දැන් ඔක කපා ගත්තට පස්සේ දිග තහඩුවක් නේ තියෙන්නේ. දැන් මොකද කරන්න ඕනේ? තහඩුව නම අපි ඒක කොහොමද කියන්නේ? තහඩුව නමා ගැනීම. තහඩුව නමා ගැනීම. තහඩුව නමා ගැනීම. තහඩුව නමා ගැනීම. දැන් නමපුවාම නැමිලා තියෙන්නේ නැහැ. මොකද කරන්නේ? තහඩු කෑල්ල මූර්තු කරගන්න ඕනේ. නමපු ධාරය වෙල්ඩින් කිරීම. නමපු ධාර කොටස වෙල්ඩින් කිරීම. නමපු ධාර කොටස වෙල්ඩින් කිරීම. නැත්තම් දිගෑරෙනවා ඕකනේ. නමපු ධාර කොටස වෙල්ඩින් කිරීම. ආයෙ මොකද කරන්න පුළුවන්? නිමහම් කිරීම. නිමහම් කිරීම. නිමහම් කිරීම. පලංචියට සම්බන්ධ කිරීම. පලංචියට සම්බන්ධ කිරීම. පලංචියට සම්බන්ධ කිරීම. හරි නේද? හරි. එහෙනම් ඔන්න 2015 ලෙවල් 7 වෙනි රචනා ප්‍රශ්නෙත් කතා කරලා ඉවරයි. අපි යමු 8 ඔටෝමොබයිල් වලට. ඔටෝමොබයිල්. ඔටෝමොබයිල්. අපි 8ක් කරනවා. අපි රචනා දැන් පාස් පේපර් ටික කරනවා කොහොම හරි. 8 වෙනි රචනා ප්‍රශ්නේ ඔටෝමොබයිල්. 8. හරි. පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නය. මෝටර් රථයක විවිධ ක්‍රියාකාරී අවස්ථාවලදී වෙනස් ප්‍රමාණයන්ගෙන් ජවය නිපදවීමට අවශ්‍ය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. අපි දන්නවා මෝටර් රථයක් ධාවනය වෙන විවිධ අවස්ථා කිහිපයක් තියෙනවා. නේද? උදාහරණයක මෝටර් රථය ස්ටාර්ට් කරලා නිකම්ම තියෙනවා. ඒ කියන්නේ ස්ටාර්ට් කරලා යන්නේ නැහැ. මෝටර් රථය ස්ටාර්ට් කරලා යන්නේ නැහැ නිකන් තියෙනවා. එහෙම නැත්නම් මෝටර් රථය කන්දක ධාවනය වෙනවා. නේ? කන්දක ධාවනය වෙනවා මෝටර් රථය. එහෙම නැත්නම් පල්ලමක ධාවනය වෙනවා. එක්ක මේ අතර යනවා නැත්නම් මේ අතර එනවා. ඒකට එක අවස්ථාවලදී මේකට දෙන්න ඕනි බලය ජවය ප්‍රමාණය වෙනස්. හරිද? ප්‍රශ්නෙන් අහන්නේ මෝටර් රථයක විවිධ ක්‍රියාකාරී අවස්ථාවලදී වෙනස් ප්‍රමාණයන්ගෙන් ජවය නිපදවීමට අවශ්‍ය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න කියනවා ලකුණු 15කුත් දීලා. හරි? අපිට ඒක මෙහෙම ලියන්න පුළුවන්. ඇයි විවිධ අවස්ථාවලදී එක එක දේවල් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කන්දක යද්දි වැඩි ජවයක් ඕනේ. නේද? තැන්නක යද්දි අඩු ජවයක් ඕනේ. වැඩි ජවයක් අවශ්‍ය වෙලාවට වැඩිපුර ඉන්ධන ඕනේ. අඩු ජවයක් අවශ්‍ය වෙලාවට අඩුවෙන් ඉන්ධන ඕනේ. එම නිසා එක් අවස්ථාවලදී විවිධ ඉන්ධන ප්‍රමාණයන් ලබා දිය යුතුය. අන්න ඒක තමයි කතාව. පැහැදිලිද? ආයත් යමු ප්‍රශ්නෙට මෝටර් රථයක් විවිධ ක්‍රියාකාරී අවස්ථාවලදී වෙනස් ප්‍රමාණයන්ගෙන් ජවය නිපදවීමට අවශ්‍ය වන්නේ ඇයි? නේ? එහෙනම් අපි මෙහෙම ලියමු. මෝටර් රථයක ක්‍රියාකාරී අවස්ථා කිහිපයක් ඇත. ක්‍රියාකාරී අවස්ථා කිහිපයක් ඇත. පිළියම් අවස්ථා ටික ආරම්භක අවස්ථාව. නේද? ආරම්භ කරනවා ස්ටාර්ට් කරනවා ආරම්භක අවස්ථාව. අය අපි ලියමු 2. ත්වරක අවස්ථාව. ත්වරක වාහනේ යන්න පටන් ගන්නවා. එතකොට වෙනම ජවයක්. ත්වරක අවස්ථාව. යන්න පටන් ගන්නවා. 3. ධාවන අවස්ථාව. යනවා. වාහනේ යනවා. පාර දිගේ යනවා. ධාවන අවස්ථාව. 4. ලැසිදිවුම් අවස්ථාව. ලැසිදිවුම කියන්නේ වාහනේ ස්ටාර්ට් කරලා තියෙනවා යන්නේ නැහැ නියුට්‍රල් එකේ. ස්ටාර්ට් කරලා තියෙනවා වාහනේ යන්නේ නැහැ නියුට්‍රල් එකේ තමයි වාහනේ තියෙන්නේ. හරිද? ඒකට කියනවා ලැසිදිවුම් අවස්ථාව. ඊට පස්සේ යටින් ලියන්න පුළුවන් එම එක් අවස්ථාවලදී මෝටර් රථයෙන් ගනු ලබන ජවය වෙනස් වේ. එම එක් අවස්ථාවලදී මෝටර් රථයට අවශ්‍ය වන ජවය වෙනස් වේ.
එමෙන්ම කන්දක පල්ලමක තැන්නක එමෙන්ම කන්දක පල්ලමක තැන්නක කන්දක පල්ලමක තැන්නක ධාවනයේදී එමෙන්ම කන්දක පල්ලමක තැන්නක ධාවනයේදී මෙන්ම බරක් පටවාගෙන ධාවනය වීමේදී බරක් පටවාගෙන ධාවනය වීමේදී බරක් පටවාගෙන ධාවනය වීමේදී බරක් පටවාගෙන ධාවනය වීමේදී වැනි අවස්ථාවලදීද විවිධ ප්‍රමාණයෙන් ජවය අවශ්‍ය වේ. විවිධ ප්‍රමාණයෙන් ජවය අවශ්‍ය වේ. එම නිසා එක් අවස්ථාවලට ගැලපෙන පරිදි එම නිසා එක් අවස්ථාවලට ගැලපෙන පරිදි එම නිසා එක් අවස්ථාවලට ගැලපෙන පරිදි ජවය නිපදවිය යුතුය. ජවය නිපදවිය යුතුය. හරි. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නේ කියනවා එන්ජිමෙන් නිපදවන ජවය වෙනස් කිරීම සඳහා සුදුසු ඉන්ධන ප්‍රමාණයක් එන්ජිමෙන් නිපදවන ජවය වෙනස් කිරීම සඳහා සුදුසු ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය පරිදි එන්ජිමට සැපයිය යුතු වෙයි. පෙට්‍රල් එන්ජින් වල මේ සඳහා කාබියුරේටරය යොදාගත හැකිය. එන්ජිම ලැසිදිවීමේ පවතින විට මෙම ක්‍රියාවලිය සිදුවන අයුරු සරල කාබියුරේටරයක රූප සටහනක් ආධාරයෙන් පැහැදිලි කරන්න. කියන්නේ එන්ජිමක් ලැසිදිවීමේ තියෙනකොට මේ ක්‍රියාවලිය වෙන ආකාරය පැහැදිලි කරන්න කියලා කියන්නේ. හරි. එහෙනම් රූප සටහනක් අඳින්න වෙනවා. ලැසිදිවීම තියෙන රූප සටහන. අපි දන්නවා උඩම තියෙනවා වායු පෙරහන. ඊට පස්සේ එනවා ඔහම මුනීලයක් වගේ හොම ඇවිල්ලා මැද පොඩි වෙනවා නේද? වෙන්චූරි නලය. ප්‍රසාය මේක මෙහෙම මේ පැත්තට ඉතින් කොහොම ලොකු වීගෙන ගිහිල්ලා මේක යනවා චූසන නල හමුවෙන් එන්ජිමට. ඔන්න අපි කියමු මේක චූසන රෑල්ලක ඔන්න එන්ජිම. හරිද? ඔන්න මේක එන්ජිමට ආවා. කොහොම තමයි මෙතන පිස්ටන් එක තියෙනවා. ඔන්න එන්ජිම. හරිද? එතකොට මෙතන වෙන්චූරි නලයක් තියෙන්නේ. ඊට පස්සේ මෙයාට මේ පැත්තෙන් තියෙනවා ඉපිලි කුටීරය තියෙනවා මේ පැත්තේ ඉපිලි කුටීරය. ඔන්න ඉපිලි කුටීරය. කොටස් නම් කරන්න පුළුවන් වෙන්න ඕනි. හැමෝටම මේව ඇඳලා මේක පුළුවන් අයත් ඇති මෙතන මේ වීඩියෝ එක බලන රෙකෝඩින් එක බලන හැමෝටම පුළුවන් ඇති. ඒ වුණත් මේක බලද්දී ඔයා මේක ආයෙම අඳින්න. නැත්තම් එක්සෑම් එකට ගියාම යකෝ අර සර් කියපු එක මතක් කරගෙන අපි ඒක ඇඳේ නෑනේ. අමතකයිනේ දැන් කියලා හිතේ. ඔන්න ඉපිලි කුටීරය. මේකට එනවා නලයක්, ඉන්ධන නලය. ඊට පස්සේ මෙතන තියෙනවා කූරු වෑල් එක. අපි දන්නවා කූරු වෑල් එක තියෙනවා. කූරු වෑල් එකට සම්බන්ධ වෙනවා ඉපිල්ල. ඉපිල්ල සම්බන්ධ වෙනවා ඔන්නෝම. ඔක පාත් වෙනවා පෙට්‍රල් අඩු වෙනකොට. නේද? ඊට පස්සේ මෙතන උඩ තියෙනවා චෝක් වෑල් එක. චෝක් වෑල් එක. මෙතන යට තියෙනවා අවකර වෑල් එක. දැන් මේක ඇක්සලරේටර් එක. ඇක්සලරේටරේ අතහැරලා තියෙන අවස්ථාව තමයි ලැසිදිවුම කියලා කියන්නේ. ලැසිදිවුම කියන්නේ ඇක්සලරේටර් එක අතහැරලා. අතහැරලා කියන්නේ මේක වැහිලා තියෙන්නේ. ඔන්නෝම වැහිලා තියෙන්නේ. ඇක්සලරේටර් එක අල්ලන්න මේක මොකද වෙන්නේ? මේක ඇරෙනවා. ඒ කියන්නේ මේක ටික ටික ඔහොම වෙනවා. අය ඔහොම වෙනවා. හොඳටම ඊට පස්සේ මෙහෙම කෙලින්ම වෙනවා. ඇක්සලරේටර් හොඳටම ඇල්ලුවම මොක කෙලින්. දැන් ඇක්සලරේටර් අතහැරලා තියෙන නිසා මෙන්න මේ වෑල් එක වැහිලා තියෙන්නේ. ඒක වැහිලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ උඩින් එනවා. දැන් මෙතනින් අපි දන්නවා මෙතෙන්ට යනවා ප්‍රධාන චංචුවනේ. පෙට්‍රල් ටැංක් මේ ඉපිලි කුටීරේ ඉඳන් මෙතෙන්ට යනවා ප්‍රධාන චංචුව.
ඕකෙන් ඇදිලා එන්නේ නැහැ මෙහෙට. මේ පැත්තට ඇදිලා එන්නේ නැහැ. ඒ ඇදිලා එන්නේ නැත්තේ දැන් මෙන්න මේ චෝක් මේ අවකර වෑල් එක වහලානේ. වහලා නිසා මෙතනින් මේ පැත්තට ඇදිලා එන්නේ නැහැ. මේ පැත්තට ඇදිලා එන්නේ නැහැ. එහෙනම් නමුත් වාහනේ ස්ටාර්ට්. ඇක්සලරේටර් අතහැරලා වාහනේ අර හුට හුට ගාලා ස්ටාර්ට් වෙලා තියෙනවා. ඒක වෙන්න නම් මේ පැත්තෙන් තියෙන්න ඕනි වෙනම නලයක් වායුව ඇදිලා එන්න. ඔන්න වෙනම නලයක් තියෙනවා. ඒක මේක යටින් යන්නේ ළමයි. ඔන්න ඔය නලේ යනවා මෙහෙම යටින් යන්නේ පටල ගන්න එපා. ඔය නලේ හොයෙන් ඇවිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඔන්න ආව ඒ නලේ. ඔකරක යටින් ඇවිල්ලා මෙතෙන්ට සම්බන්ධ වෙනවා. පැහැදිලිද? මේකට ඉපිලි කුටීරයෙන් තව නලයක් සම්බන්ධ වෙනවා. මෙන්න මෙතනින්. ඉපිලි කුටීරයෙන් තව නලයක් සම්බන්ධ වෙනවා. මම ওই නලේ සම්පූර්ණයෙන් නලේ පාට කරන්නම්. නිල් පාටින් වගේ. ඔන්න මම මේ නලේ මේම මාක් එකක් දානවා. මෙන්න මෙතනින් ඇදිලා එනවා. ඒක මේ යටින් යනවා ආයෙම. ඔන්න ඔහම එනවා. හරි නේද? ඔන්න ඒ නලේ. මේකට ඉපිලි කුටීරයෙන් පෙට්‍රල් මෙතනින් ඇදිලා එනවා. වායුව මෙහෙන් ඇදිලා එනවා. ඇදිලා ඉල්ල මෙතනින් මේ පැත්තට එනවා. මෙතන තියෙනවා නැසිදුම් සීරු මාරු එනය. ඔන්න රූප සටහන අඳින්න කියලා කියන්නේ. ඔය රූප සටහන හරියටම අඳින්න ඕන. නැත්තම් වැඩේ යවු. ඇදලා ඔය ක්‍රියාවලිය විස්තර කරන්න කියනවා. හරි. එහෙනම් රූප සටහන අඳින්න. රූප සටහන අඳින්න ඇදලා කොටස් ටික නම් කරමු විනාඩියක් දෙන්නම්. අඳින්න ලස්සනට. චෝක් අවකර වෑල් එක වැහිලා මේ මාර්ගය දිගේ මෙහෙට එනවා පෙන්වන්න ඕනේ. රූප සටහන අඳින්න. මෙන්න මේ කැලලත් මත ලයින් කරමුකෝ. රූප සටහන අඳින්න. දැන් පැහැදිලි ඇති. මෙහෙම මේ මාක් කරලා තියෙන්නේ නැසිදුම් මාර්ගය. ඒක ඉපිලි කුටීරයෙන් තියෙනවා පොඩි නලයක් ඈ. ඉපිලි කුටීරයෙන් පොඩි නලයක් තියෙනවා. අඳින්නටක් ගාලා. ඔය ඇඳලා ඔකේ කොටස් ටික නම් කරන්න ඕනේ. හරි. කොටස් ටික නම් කරමුද? කොටස් ටික නම් කරමු. හරි. පළවෙනි එක උඩම මේකට අපි කියනවා එයා ක්ලීනර් එක. වායු පෙරහන. වායු පෙරහන. ඊට පස්සේ මේක චෝක් වෑල් එක. චෝක් වෑල්වය. චෝක් වෑල්වය. චෝක් වෑල්වය. මේ හරියට අපි කියනවා වෙන්චූරි නලය. වෙන්චූරි නලය. මෙන්න මෙයාට කියනවා ත්වරක වෑල්වය. ත්වරක වෑල්ව ඇක්සලරේටර් පැඩල් එක. ත්වරක වෑල්වය. ත්වරක වෑල්වය. අපි යමු මේ පැත්තේ කොටස් වලට. මෙයා ඉපිලි කුටීරය. ඉපිලි කුටීරය. ඉපිලි කුටීරය. මෙන්න මෙයා ඉපිල්ල. 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 මෙන්න මෙයාට අපි කියනවා කූරු වෑල්වය. කූරු වෑල්වය. කූරු වෑල්වය. කූරු වෑල්වය.
මෙන්න මේ නලයක් තියෙන මෙතනින් මේ මෙහාට ඇදලා එන නලය මේකට අපි කියනවා ප්‍රධාන චංචුව. ප්‍රධාන චංචුව මෙතන ඉඳන් මෙන්න මෙහෙට ඇදලා එන එක. ප්‍රධාන චංචුව. ප්‍රධාන චංචුව. ප්‍රධාන චංචුව. මෙන්න මේ මාර්ගයට අපි කියනවා ලැසිදියුම් මාර්ගය. ලැසිදියුම් මාර්ගය. ලැසිදියුම් මාර්ගය. ලැසිදියුම් මාර්ගය. මෙයාට කියනවා ලැසිදියුම් සීරුමාරු ඇණය. ලැසිදියුම් සීරුමාරු ඇණය. ලැසිදියුම් සීරුමාරු ඇණය. හරි. ඊට පස්සේ අපි මේකේ කතාව ලියනවා. පළවෙනි කරුණ විදිහට ලියමු. කරුණ විදිහට ලියමු. මොකද්ද විස්තරේ? ත්වරක වෑල්වේ වැසී පවතී. ත්වරක වෑල්වේ වැසී පවතී. ත්වරක වෑල්වය වැසී පවතී. නමුත් මෝටර් රථයේ ක්‍රියාකාරීත්වයේ පවතී. මාර වැඩේනේ. මෙයා වැහිලා නමුත් මෝටර් රථයේ වැඩ ස්ටාර්ට්. නමුත් මෝටර් රථයේ ක්‍රියාකාරීත්වයේ පවතී. නමුත් මෝටර් රථයේ ක්‍රියාකාරීත්වයේ පවතී. නමුත් මෝටර් රථයේ ක්‍රියාකාරීත්වයේ පවතී. එම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මේ එන්ජිම වැඩ එම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන සහ වායුව සපයනුයේ ඉන්ධන සහ වාතය සපයනුයේ අපි මෙතන ඊතලයක් දාමු හෙටනේ ඉන්ධන සහ වාතය සපයනුයේ ලැසිදියුම් මාර්ගය මගිනි. ලැසිදියුම් මාර්ගය මගිනි. ලැසිදියුම් මාර්ගය මගිනි. ලැසිදියුම් මාර්ගය මගිනි. එහිදී වායු පෙරහන හරහා වායු ධාරාවකුත් එහිදී වායු පෙරහන හරහා වායු ධාරාවකුත් වායු පෙරහන හරහා වායු ධාරාවකුත් ඉපිලි කුටීරය මගින් ඉන්ධන ප්‍රමාණයකුත් 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 ඇදීවිත් අවකර ඇදීවිත් ත්වරක වෑල්වයට පහළින් ඇදීවිත් ත්වරක වෑල්වයට පහළින් එන්ජිමට ලැබීමට සලස්වයි. 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 ඔක තමයි පුතා ලැසිදියුම් අවස්ථාවේ කතාව. පැහැදිලිද? වැඩේ තේරුණානේ? හරි අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. ගැටලු තියෙනවා නම් අහන්න. රෙකෝඩින් එක බලන අය අද රෙකෝඩින් එක නම් පබ්ලික් දාන හැමෝටම බලන්න පුළුවන් වෙන්න දානවා. ඉදිරි රෙකෝඩින් එහෙම දාන්නේ නැහැ. හරි අද හැමෝටම ෆ්‍රී කියලානේ දැම්මේ. එතකොට රෙකෝඩින් එක බලන අය ගැටලුවක් තිබ්බොත් WhatsApp මැසේජ් එකක් දාලා අහන්න. හරි අපි යමු C කොටසේ ප්‍රශ්නෙට. C ප්‍රශ්නේ. හරි C
C වලින් කියන්නේ අවර ප්‍රතිකන්දෙහි රූටන මූට්ටුව සඳහා කීලපත් අවශ්‍ය වන්නේ කවර හේතුවක් නිසාදයි පැහැදිලි කරන්න. අවර ප්‍රතිකන්දෙහි රූටන මූට්ටුව සඳහා කීලපත් අවශ්‍ය වන්නේ කවර හේතුවක් නිසාදයි පැහැදිලි කරන්න. හරි. අපි ඉස්සෙල්ලාම සම්ප්‍රේෂණ පද්ධතිය අඳිමුකෝ. හරි. සම්ප්‍රේෂණ පද්ධතිය. අපි දැන් අද 8 වෙනි ප්‍රශ්නෙත් කතා කරා කියන්නේ ඊළඟ දවසේ තියෙන්නේ විදුලි ප්‍රශ්න දෙක. එතකොට අපි මේ දෙකත් සාකච්ඡා කරනවා. හරි? ඊළඟ දවසේ විදුලි ප්‍රශ්න දෙකයි 2016 ගොඩනැගිලි ප්‍රශ්න දෙකකුයි සාකච්ඡා කරනවා. හරි. අපි සම්ප්‍රේෂණ පද්ධතිය අඳිමු. සම්ප්‍රේෂණ පද්ධතියේ එන්ජිම තියෙනවා, ඊට පස්සේ කචය තියෙනවා, ඊට පස්සේ ගියර පෙට්ටිය තියෙනවා. මේක අඳින්න ඕනේ රූපෙට ඈ. ඔය ප්‍රශ්නෙට අදාළව මේක අඳින්න ඕනේ. ගියර පෙට්ටියෙන් එහා පැත්තට තමයි අවර ප්‍රතිකන්ද යන්නේ. මෙන්න මේ අවර ප්‍රතිකන්ද. මේ අවර ප්‍රතිකන්දේ දෙපැත්තේ තියෙනවා දශක මූට්ටු දෙකක්. මොන දශක මූට්ටු දෙකක් තියෙනවා. මැද තියෙනවා රූටන මූට්ටුවක්. උතන තමයි කීලපත් කේස් එක තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ආන්තරය ඩිෆරන්ෂල් එක. ඊට පස්සේ අක්ෂ දඬු තියෙනවා. ඊට පස්සේ රෝධ තියෙනවා. ඔන්න සම්පූර්ණ සම්ප්‍රේෂණ පද්ධතිය. නම් කරන්න ටක් ගාලා එන්ජිම, රචය, ගියර පෙට්ටිය, අවර ප්‍රතිකන්ද, ආන්තරය, අක්ෂ දඬු, රෝධ. ටක් ගාලා එඳ ගන්න. හරි නේද? ඊට පස්සේ මෙන්න මේක මේ ප්‍රශ්නෙට අදාළව මෙතන තමයි ඔය කීලපත් කියන එක තියෙන්නේ. නැත්තම් රූටන මූට්ටුව. අපි දන්නවා මේවා දශක මූට්ටු. මේ දෙක දශක මූට්ටු. එතකොට පුතා දශක මූට්ටු වලින් කරන්නේ වාහනයක් ධාවනය වෙනකොට කන්දක යද්දී වාහනේ මෙන්න මෙයාගේ තියෙන දිග උස අඩු වැඩි වෙනවා. එතකොට මෙයා හරියට මෙන්න මේ වගේ එකක් ඔහොම වෙන්න ඕනේ. ඔහොම කන්දක යද්දී. අන්න ඒකට වාහනේ එන්ජිම සහ ඩිෆරන්ෂල් එක අතර ඇති උසෙහි සිදුවන වෙනසට ඉඩ සලස්වනවා දශක මූට්ටු. උසෙහි සිදුවන වෙනසට ඉඩ සලස්වනවා. එතකොට මෙන්න මේ රූටන මූට්ටුවෙන් වෙන්නේ දිගෙහි සිදුවන උස වැඩි වෙනකොට දිගත් වැඩි වෙනවනේ. දැන් හිතන්න මෙහෙම තියෙන එකක්. ඔන්න ඔය ගානට තියෙනවා. වාහනේ තැන්නක නවත්තලා තියෙනවා. කන්දක යද්දී ඔන්න ඔය හැඩයට යන්නේ. එතකොට අපි දන්නවා මේ අංක 1ට වඩා අංක 2 දිග වැඩි. එතකොට මේක දිග වැඩි වෙන්න ඕනේ මෙන්න මෙයා දිග වැඩි වෙන්න ඕනේ. දිග වැඩි වෙන්නේ පුතා මෙන්න මේකට ඇදෙනවා. මේ රූටන මූට්ටුවේ ඔන්න ඔහොම තියෙන එක මෙන්න මේ හරියට විතර එනවට කන්දක යද්දී ඔන්න ඔය හරියට විතර. මේකේ දාර වගේ ඔහොම හිටලා තියෙන්නේ. හරි? ස්ලිපර්ස් කියන අපි ඔයවටනේ දාර වගේ හිටලා තියෙනවා. මෙන්න මේවා. මේ රූටන මූට්ටුව. ඒ කියන්නේ අපි ඔකට කියන්නේ ස්ප්ලිනර්ස්. ඇද මෙහෙම රූටනවම. හරියට මෙන්න මේකක් වගේ. මේ තියෙන්නේ. ඔන්නෝම වෙනවා. මෙහෙම තියෙනවා අය ලං වෙනවා. ලං කරලා පෙන්නන්න. මෙහෙම තියෙනවා අය ලං වෙනවා. අය කන්දක යනකොට මේක කොහොම ඈත් වෙනවා. අය ලං වෙනවා. කන්දක පල්ලමක යද්දී ඕක ඔන්නෝම වෙනවා. ඔන්න ඕක වෙන එක තමයි මේ රූටන මූට්ටුව කියන එකෙන් වෙන්නේ. අපි ඒක මෙහෙම ලියමු. මෝටර රථයක් මේ රූපයෙන් දන්නේ. ඒකල ලියමු මෝටර රථයක්. කන්දක හෝ පල්ලමක ධාවනය වන විට අවර ප්‍රතිකන්දෙහි දිගෙහි වෙනසක් සිදුවේ.
අවර පෙති කඳෙහි දිගෙහි වෙනසක් සිදුවේ. අවර පෙති කඳෙහි දිගෙහි වෙනසක් සිදුවේ. අය කියන්නම් මෝටර රථයක් කන්දක හෝ පල්ලමක ධාවනය වන විට අවර පෙති කඳෙහි දිගෙහි වෙනසක් සිදුවේ. එම වෙනසට ඉඩ සැලසීම සඳහා රූටන මූට්ටුවක් භාවිත කරයි. රූටන මූට්ටුව කියන්නේ ස්ප්ලිනර්ස් එකක්. රූටන මූට්ටුවක් භාවිත කරයි. හරි? රූටන මූට්ටුවක් භාවිත කරයි. එසේ දිගෙහි වෙනස පහසුවෙන් නැති කර ගැනීම සඳහා මෙහි කීලපත් යොදා ඇත. මේ වගේ දාර වගේ තියෙනවා. මෙහි කීලපත් යොදා ඇත. ඔයාලා මේ මාකර් එකක් වගේ අරගෙන බැලුවොත් මේ මාකර් එකකත් ඇතුලේ තියෙනවා නිකන් දාර වගේ. ඒ තියෙන දාර අතර පහසුවෙන් හිටින්න ඕක හොඳට අල්ලගන්න. කීලපත් යොදා ඇත. හරි? එහෙනම් ඔන්න රූපයෙන්ද විස්තරේ ලිව්වා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. අවසාන ප්‍රශ්නේ. වාහනයක් ධාවනය වීමේදී එහි ස්ථායීතාව සඳහා වැදගත් වන සාධක ලෙස රෝදවල ඇතුළු ඇලය, පිටත ඇලය සහ අනුගාමී කෝණය සැලකිය හැකිය. මෙම එක් සාධකයෙහි වැදගත්කම පෙන්වා දෙන්න. වැදගත්කම විස්තර කරන්න. එහෙනම් අනිවාර්යෙන් ඇතුළු ඇලයයි පිටත ඇලයයි අනුගාමී කෝණයයි අඳින්නම ඕනේ ඈ. අඳින්නම ඕනේ. දැන් මතකද? දැන් අඳින්න පුළුවන්ද? දැන් අඳින්න පුළුවන් නම් හොඳයි. බැරි නම් පුතා 8 වෙනි ප්‍රශ්නේ අවසාන කොටස ඈ. බැරි නම් ලොකු ගේමක් දෙන්න වෙනවා. ඇතුළු ඇලය. අපි පළවෙනි එක. ඇතුළු ඇලය. රෝ ඉන් එක. රෝ අවුට් එක. හරි? මේක බලන්නේ වාහනයක කොහේ ඉඳන්ද? වාහනයක ඈත ඉඳන් ඔහොම තියලා වාහනේ බලනවද? අරහේ වාහනේ තියලා මෙහි ඉඳන් බලනවද? නැත්නම් උඩ ඉඳන් ඔහොම කරලා බලනවද? මේක බලන්නේ උඩ ඉඳන්. හරියට අපේ කකුල් දෙක මෙහෙම තියාගෙන කකුල් දෙක දිහා බලනවා වගේ. මෙහෙම වෙනා නම් ඇතුල් ඇලය. කකුල් දෙක ඉස්සරහින් ඇඟිලි ටික ලං වෙලා නම් ඇතුල් ඇලය. ඉස්සරහින් ඇඟිලි ටික එළියට තියෙනවා නම් පිටත ඇලය. මෙහෙම වෙලා නම් ඇතුල් ඇලය. මේ වෙලා නම් පිටත ඇලය. ටෝ ඉන් එක ටෝ අවුට්. මේක රෝදේ ඉස්සරහා මේක තියෙන්නේ. රෝදේ ඉදිරිපස. හරි? රෝදේ ඉදිරිපස කොහොම වෙලා ටෝ ඉන් කොහොම වෙලා ටෝ අවුට්. කකුල් දෙක දිහා බලනවා නම් හරියට එනවා. ඇතුල් ඇලය. අපි අඳිමු උඩින් බලනවා වගේ සැලැස්මක්. ටෝ ඉන් එක අපිට ඇතුල් ඇලය අඳිමු. ටෝ ඉන් එක මේක මේ රූපේ පේන්න මෙච්චර මෙහෙම ඇඳට මේක මෙච්චර ලොකු කෝණයක් නෑ ළමයි ඈ. අංශකයක විතර චූටි ප්‍රමාණයක් තියෙනවා. ටෝ ඉන් එක ඔය. ඔන්න වාහනේ. මේ වාහනේ රෝද හතරයි. හරිනේ? ඔය වාහනේ රෝද හතර ඉස්සරහ රෝද දෙක ඉස්සරහින් ඔහොම වෙලා තියෙනවා. ඇතුල් ඇලේ. අපි පිටත ඇලේ අඳිමු. පිටත ඇලේ ටෝ අවුට් එක. ඉස්සරහ රෝද දෙක එළියෙන් ඉස්සරහින් එළිය පැත්තට තියෙනවා. මේක මේ මෙච්චරම මෙහෙම තියෙන්නේ නැහැ. ඔයාලට මේක පේන්න ඕන නිසා තමයි මම මේක මේ අඳින්නේ. හරි? ඔයාලා මේක අර පැහැදිලිව පේන්න ඕන නිසා තමයි මෙච්චර හැඩයක් අඳින්නේ. නැත්තම් කොච්චර නෑ ළමයි. ඔන්න පිටත ඇලේ.
තියෙන වාහනේ. වාහනේ ඉස්සරහ පැත්ත පිටත ඇලය. මේ රෝද හතර උඩින් බලපුවාම පේන විදිහ. ඇතුල් ඇලය පිටත ඇලය. පිටත ඇලය. අයි කියනවා මොකද්ද? මොකද්ද කියලා තිබ්බේ අනුගාමී කෝණය. අනුගාමී කෝණය. සිරසත් සමග සාධන කෝණය. මෝටර් රථයක සිරස මෙන්න මේක නම් සිරසත් සමග ගුලාමූර්තු සාධන කෝණයට කියනවා මෙන්න මේ කෝණයට කියනවා අනුගාමී කෝණය කියලා. ඔන්න ඔය කෝණය කොහොමද දිනන කඩ රේඛාවක් දැම්මා සිරසත් සමග ගුලාමූර්තු දෙක අතර සාධන කෝණය. හරි? මේක සිරස මේක කෝණය. හරි රූපතික අඳින්නකෝ අපි ඉතින් මේක ලියනවා අනුගාමී කෝණය. අනුගාමී කෝණය. හරි. අපි පළවෙනි එක ඇතුල් ඇලේ කියන එක අඳිමු. ඇඳලා ලියමු. ඇතුල් ඇලේ. අපි ඒක ලියමු. වාහනයක ඉහළින් බැලුව විට ඉදිරි රෝද දෙක ඉදිරියෙන් ඇතුළට ඇලව පැවතීමයි මෙමගින් මෝටර් රථයේ රේඛීය මාර්ගයක ධාවනයේදී ස්ථායීතාව පවත්වා ගත හැකියි. කියන්නේ හොඳට කෙලින් ධාවනය කරන්න පුළුවන්. ස්ථායීතාව පවත්වා ගත හැකියි. හරි ඊළඟ එක පිටත ඇලය ටග්ගාල එකත් ඇඳ ගන්න පිටත ඇලය කියන එක එක්කෝ දෙකම එක වාහනයක නෑ ওই දෙකෙන් එකක් එක වාහනයක තියෙනවා පිටත ඇලය තිබ්බහම වංගු ගන්න පහසුයි ඇතුල් ඇලය තිබ්බහම හොඳ කෙලින් පාරක වේගෙන් යන්න පහසුයි හරි පිටත ඇලය මෝටර රථයක ඉහළ සිට බැලුව විට ඉදිරි රෝද ඉදිරියෙන් ඒ වචන එහෙමම ලියන්න ඕනේ ඉදිරි රෝද ඉදිරියෙන් පිටත දෙසට ඇලව පැවතීම පිටත දෙසට ඇලව පැවතීම පිටත ඇලයයි පිටත දෙසට ඇලව පැවතීම පිටත ඇලයයි මෙමගින් එකමන් මූල ධර්මය කියන්නේ සුක්කානම් අනුපාතය හදන මූල ධර්මය මෙමගින් එකමන් මූල ධර්මය හොඳින් පවත්වාගත හැකි අතර එකමන් මූල ධර්මය හොඳින් පවත්වාගත හැකි අතර වේගයෙන් වංගු ගැනීම පහසු කරයි වේගයෙන් වංගු ගැනීම පහසු කරයි ඔය රේසින් කාර් වල එහෙම පිටතලේ පාවිච්චි කරන එකක් ගාලා වංගු අරගන්න වේගයෙන් වංගු ගැනීම පහසු කරයි මෙය
රේසින් කාර් සඳහා එහෙම නැත්නම් ක්‍රීඩා මෝටර රථ සඳහා මේ ක්‍රීඩා මෝටර රථ සඳහා බහුලව භාවිත කරයි. මේ ක්‍රීඩා මෝටර රථ එහෙම නැත්නම් රේසින් කාර් සඳහා මේ ක්‍රීඩා මෝටර රථ සඳහා බහුලව භාවිත කරයි. හරි. ඊළඟ එක අනුගාමී කෝණයට අක් ගාලා අඳින්න. අනුගාමී කෝණය කියලා ලියලා සිරසක් වැන්දා මෙහෙම ඇල රේඛාවක් ගැහුවා. ගුලාමූටු දෙක දැම්ම නිකන් ඩොට් දෙකක්. අනුගාමී කෝණය. හරි නේද? අනුගාමී කෝණය. ඕකෙන් හම්බ වෙන්නේ වාහනේ කෙලින් අරයි යන්න පුළුවන්. සුක්කාන මත හැරියාම වාහනේ යනවා කෙලින්. පැත්තකට ඇදෙන්නේ නැහැ. අනුගාමී කෝණය හරිනම් වාහනේ ඉදිරි පිටුමක පවත්වා ගන්න පුළුවන්. හරි ලියමු. අනුගාමී කෝණය යනු රෝදයේ සිරස සමග ගුලාමූට්ටු දෙක අතර සාදන කෝණයයි. රෝදයේ සිරස සමග ගුලාමූට්ටු දෙක අතර සාදන කෝණයයි. රෝදයේ සිරස සමග ගුලාමූට්ටු දෙක අතර සාදන කෝණයයි. මෙමගින් මෝටර් රථය ඉදිරි පිහිටුමක පවත්වා ගත හැක. ඉදිරි පිහිටුමක කියන්නේ කෙලින් මාර්ගයේ ඉදිරි පිහිටුමක පවත්වා ගත හැක. ඉදිරි පිහිටුමක පවත්වා ගත හැක. ඒ කියන්නේ වාහනේ සුක්කානම කරකවලා අතහැරියාම මුලට එන්නේ මේ කේස් එක නිසා. කරකවලා අතහැරියාම නැවත පුරුෂ දාලා මුලට හැරෙනවා. ඉදිරි පිහිටුමක පවත්වා ගත හැක. හරි. ඔන්න එහෙනම් ඒක සාමාන්‍ය එක එක ඒවාට වෙනස් වෙනවා පුතා. හරි. සාමාන්‍යයෙන් එක එක වාහන වලට ඒක අපිට නිශ්චිතවම කියන්න බෑ. ඒක නිෂ්පාදකවරු තමයි එක් එක් වාහන වල කෝණය සඳහන් කරන්නේ. ඒක අපිට ඒ නිසා එහෙම නිශ්චිත කෝණයක් සඳහන් කරන්න බෑ. සාමාන්‍යයෙන් අංශක එකකටත් වඩා අඩු කෝණයක් තමයි ඕකේ තියෙන්නේ. එක එක වාහන වල වෙනස්. ඒකේ මෙනුවල් එක ගන්න ඕනේ වාහන වල. එතකොට කෝණය තීරණය කරනවා. අංශක එකකටත් වඩා අඩු කෝණයක් තමයි එන්නේ. හරි. එහෙනම් ඔන්න අපි 2015 ලෙවල් 5 කතා කරා, 6 කතා කරා, 7 කතා කරා, 8 කතා කරා. ගොඩනැගිලි ප්‍රශ්න දෙකම හරි. ඔටෝමොබයිල් ප්‍රශ්න දෙකම හරි. ඊළඟ දවසේ විදුලි ප්‍රශ්න දෙකයි 2016 ගොඩනැගිලි දෙකයි සාකච්ඡා කරනවා. ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න නම් මේ 3 වෙනිදාට කලින් ක්ලාස් එක දාලා සම්බන්ධ වෙන්න ඕනේ. අලුත් ගෲප් එකට ඇඩ් කරනවා. අද රෙකෝඩින් එක පබ්ලික් දැම්මට අනිත් ඒවා ඔක්කොම දාන්නේ ප්‍රයිවට් ක්ලාස් එකට සම්බන්ධ වෙන අයට බලන්න විතරයි. එහෙනම් අදට මම හිතනවා ලොකු දෙයක් කරගන්න ඇති කියලා. හරි. ඊටු පේපර් ටිකත් සම්පූර්ණයෙන්ම කරමු. ඒ ටික ඇති එක්සෑම් කොට දාගන්න. හරි. එහෙනම් හැමෝටම එන්ජොයි වේවා.